හරිනේ. හරි. එතකොට අපි ක්ලාස් එක පැත්තට යමු. ඉතින් එතකොට ක්ලාස් එක පැත්තට ගියපුවාම ඔයාලා අපි කියන්නේ මේක අලුත් සිලබස් එකක්. හරිද? ඉතින් එතකොට අර මෙච්චර කල් අපි ගොඩක් වෙලාවට ට්‍රේඩින් වල අපි ඉගෙන ගත්තේ chart pattern සහ indicators සහ එතනින් එහාට ගත්තාම fib levels tools පාවිච්චි කරලා මේ මාකට් එකේ විවිධ වර්ගයේ methods වලට මාකට් එක අපි ඇනලයිස් කරන්නේ. විවිධ වර්ගයේ chart patterns තිබුණා. මේ වගේ harmonic patterns ගත්තොත් harmonic patterns තිබුණා. fib levels ගත්තොත් මේ වගේ fib levels තිබුණා. ඊට පස්සේ මාකට් එකට අපි ගියපුවම මාකට් එක ඇනලයිස් කරන්න ගත්තාම මේ වගේ විවිධ වර්ගයේ chart patterns තිබුණා. ඉතින් එතකොට මේවට අපි සාමාන්‍ය normally කියන දෙයක් තමයි chart patterns ගත්තොත් මේවට චිත්‍ර කියලා අපි කතා කරනවා. ඉතින් එතකොට මෙච්චර කාලයක් ඉගෙන ගත්ත දේට වඩා ගොඩක් වෙනස් දේවල් තමයි මම කතා කරන්නේ අද ඉඳලා. හරිද? හැබැයි මතක තියාගන්න ඕනි තමයි මූලික දේවල් අපිට ඇත්තටම ට්‍රේඩින් වලදී අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවානේ පෙර පාසල් යන්නේ නැතුව අපි පහ වසරට දැම්මොත් අපි ඇත්තටම එක වසරේ ඉඳලා පහ වසරට යනක ඉගෙන ගන්න කියන දේවල් ටික ඉගෙන ගන්න බැරි වෙනවනේ. එහෙම වුණොත් අපිට පහ වසර ශිෂ්‍යත්ව ලියන්න බෑ. ඒ වගේ මේ ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එකට ආවහම බේසික් එකේ ඉඳලා තමයි ඔයාලා ඇඩ්වාන්ස් පැත්තට යන්න ඕන. එතකොට මේ මෙතඩ් එක ඕඩර් ෆ්ලෝ කියන්නේ මේ මාකට් එක ඇනලයිස් කරන එක මෙතඩ් එකක් විතරයි. එතකොට මේක මේ 2002 2006 වගේ කාලෙදි තමයි ලෝකෙට එන්න ගන්න. එතකොට මම අද මේක උගන්වන්න පටන් ගන්නකොට හරිද? හැබැයි මාත් එක්ක දැන් අද පළවෙනි සෙෂන් එක නිසා මට ගැටලුවක් නෑ. ඔයාලට අහන් ඉන්න තියෙන්නේ. හැබැයි දෙවෙනි සෙෂන් එකේ ඉඳලා මට අඳගොළු බීරෝත් එක්ක නම් මේ වැඩේ කරන්න බෑ. කැමරාවක් ඔන් වෙන්න ඕන, මාත් එක්ක කතා කරන්න ඕන, තියෙන ප්‍රශ්නයක් අහන්න ඕන. හරි ෆ්‍රෙන්ඩ්ලි මේ වැඩේ කරගෙන යන්න ඕන. දැන් මම ක්ලාසස් කරද්දි මාත් එක්ක ක්ලාසස් වලට ආපු ළමයි දන්නවා. මම හරි ෆ්‍රෙන්ඩ්ලි. හැබැයි මාත් එක්ක කතා බහ කරගෙන මේ වැඩේ කරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් මට මේක බෝරින් වෙනවා. මට මේක බෝරින් වුණොත් එම්ම මේක උඩින් පල්ලෙන් ගහලා දාලා නිකන් ඉන්න. මම එහෙම ක්ලාසස් කරන්න කැමති නැහැ. මම සාමාන්‍ය ක්ලාස් එක කරාම පැය දෙකක් තුනක් සමහරට පැය හතර කරන තැනුත් තියෙනවා. තේරෙන්නේ නැත්නම් එකම දේ තුන් හතර පාර හරි උගන්වනවා. ඉතින් එතකොට මාත් එක හරි ෆ්‍රෙන්ඩ්ලි මේ වැඩේ කරගෙන යන්න ඕන. හරිද? ඉතින් ඒක තමයි මම කරන එකම රික්වෙස්ට් එක. වෙන මොකුත් නැහැ. ජගත්ලා දන්නවා, ආයෙස්ලා දන්නවා අපි ඇඩ්වාන්ස් කරනකොට බේසික් කරන කාලේ වුණත් මම හරි ෆ්‍රෙන්ඩ්ලි ළමයිත් එක්ක ඉන්නවා. ප්‍රදීපුත් ඉන්නවානේ. ඉතින් හරි ෆ්‍රෙන්ඩ්ලි ළමයිත් එක්ක මම මේ වැඩේ කරගෙන යනවා. හැබැයි ඔයාලත් මට සපෝට් එක දෙන්න ඕනේ මේ වැඩේ ලස්සනට කරගන්න. අර ඒකට මට කතාවක් කියන්න එනවා. හැබැයි අද දවසේ මම ඒක කියන්නේ නැහැ. හෙටින් පස්සේ කියන්නේ ඊගව ක්ලාස් එකෙන් පස්සේ මම කතා කරන්නම් මේ කතා බතා ඔක්කොම ටිකත් එක්ක. අද ඒක කියන්නේ නැහැ. හරිද? අර ඕනම දෙයක් සහයෝගයෙන් කරනකොට මේකේ අර ෆ්‍රීඩම් එක ආතල් එක ගන්න පුළුවන් කියන්නේ හොඳටම. ඒ නිසා මේක මමයි ඔයාලා දෙගොල්ලම හරි ආසාවෙන් කතා බහ කරගෙන ගියොත් මේක හොඳටම ඔයාලට ඔලුවට දාන්න පුළුවන්. මට හරි ආසාවෙන් උගන්වන්නත් පුළුවන්. හරිද? ඉතින් එතකොට ලංකාවේ මෙතඩ්ස් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ නෙමෙයි ලෝකේ ට්‍රේඩින් සම්බන්ධ මෙතඩ්ස් තියෙනවා 13ක් 14ක් කියන මම ওই 13 14ම දන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම දැන් මේ බිස්නස් එක ඇතුළතදී මම ට්‍රේඩින් වලට ඉර වෙලා සිග්නල් channel එකට ඉර වෙලා හරි. ඉතින් එතකොට අර මම මාකට් එක ඇනලයිස් කරන්න මෙතඩ්ස් ගොඩක් දන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම බිසි නිසා මම පොඩ්ඩක් try කරා මේකේ කියන්නේ මම ඔයාලට ලෙක්චර් කෙනෙක්ව දීලා මම පොඩ්ඩක් try කරා පොඩ්ඩක් බලාගෙන ඉඳලා වැඩේ දුවනවාද කියලා බලන්න. කොහෙද ඉතින් පුදුනකොටම කාපියකා කියලා වැඩේ පටන් ගන්නකොටම කෙලිය කමක් නැහැ කියලා අප මම්ම මේක කරන්නම් කියලා මම මේක කරන්න පටන් ගත්තා. ඉතින් එතකොට මෙච්චර කාලයක් ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ තියරි දේවල්. ඒ කියන්නේ මාකට් එකේ මෙන්න මේ වගේ chart pattern එකක් වුණොත් මේ වගේ දෙයක් වෙයි. එහෙම නැත්නම් මෙන්න මේ fib levels වලට මාකට් එක ආවොත් මෙන්න මේ වගේ දේවල් ටිකක් වෙයි. අර හැබැයි ඇත්තටම රියල් මාකට් එකේ මේ දේ වෙනවද නැද්ද කියලා හරියටම දන්නේ නැහැ. හරිද? හැබැයි අර එක එක මෙතඩ්ස් වලට අපි මාකට් එක ඇනලයිස් කරන්න පුරුදු වෙලා ඉන්න කෙනාට එන්ට්‍රි පොයින්ට් එකක් කොතනද තියෙන්නේ? මේ එන්ට්‍රි පොයින්ට් එක ඇතුළතදී මම මේ ගන්න බයි ට්‍රේඩ් එක හරි සෙල් ට්‍රේඩ් එක හරි ඇත්තටම ගන්න ඕනිද නැද්ද කියන එක ඔයාලට තීරණය කරන්න පුළුවන්. මේ ඕඩර් ෆ්ලෝ එහෙම නැත්නම් ඇඩ්වාන්ස් රීඩින් පැත්ත ඔයාලා ඉගෙන ගත්තා. මොකද ඔයාලා ට්‍රේඩ් එකක් ගන්න යන්නේ ඇත්තටම මාකට් එකේ වෙන දේ දැනගෙන. නොදැනගෙන නෙමෙයි. ඉතින් හරි කමක් නැහැ කොහොම හරි කමක් නැහැ. අපි හැමෝම වැඩේ කරගෙන යන්. ඔයාලා හැමෝමත් බය වෙන්න එපා. මේ අපේ ඇඩ්වාන්ස් පැත්තේ සෙට් එක ගොඩ දැම්ම වගේ මේ ඉන්න කට්ටියවත් ගොඩ දානවා. හැබැයි මම දන්නේ නැහැ ඔයාලට එන්ට්‍රි පොයින්ට්ස් හදලා දෙන්න මම දන්නේ නැහැ. ඔයා ගන්න එන්ට්‍රි එකක් ක්‍රියේට් කරලා ගන්න මට කියලා දෙන්න පුළුවන් ඈ. පැහැදිලිද මම මේ කියන කතාව? මම මේ කියන කතාව තේරුණාද නැද්ද? කියන්න බෑ. තේරුණා. ඒ කියන්නේ මට ඔයාලට එන්ට්‍රි පොයින්ට් මාකට් එකේ හැමතැනම හොයලා දෙන්න බෑ ඕඩර් ෆ්ලෝ වලදී. හැබැයි ඔයා ගන්න එන්ට්‍රි එක හරියට මම මෙතනින් බයි කරනවද මෙතනින් සෙල් කරනවද කියන එක කියලා දෙන්න පුළුවන්. මොකද එන්ට්‍රි ගන්නකොට SMC වල එන්ට්‍රි ගන්න විදිය වෙනයි. SK වල එන්ට්‍රි ගන්න විදිය වෙනයි. chart patterns වල එන්ට්‍රි ගන්න විදිය වෙනයි. indicators වල එන්ට්‍රි ගන්න විදිය වෙනයි. neo wave එකේ එන්ට්‍රි ගන්න විදිය වෙනයි. harmonic pattern එකේ එන්ට්‍රි ගන්න විදිය වෙනයි. Elliott wave එකේ එන්ට්‍රි ගන්න විදිය වෙනයි. ICT වල එන්ට්‍රි ගන්න විදිය වෙනයි. පැහැදිලිද? SB මොඩල් එකේ එන්ට්‍රි ගන්න විදිය මේ වගේ විවිධ මෙතඩ්ස් තියෙනවා. මේ මෙතඩ්ස් එකින් එකට ගත්තාම එන්ට්‍රි එකක් ගන්න ක්‍රමවේද වෙනයි.
හරිද? එතකොට මේ ක්‍රමවේද ඔයාලා ඉගෙනගෙන තියෙනවා නම් ඒ ක්‍රමවේද ඇතුළේදී ඔයාලට පුළුවන් ලස්සනට ප්‍රොෆිට් කරන්න. හරිද? හරි. ඉතින් එතකොට මේකේ දැන් එළියේ ක්ලාසස් වල ඒ කියන්නේ DS එකේ නැතුව ක්ලාසස් වල ගියපු කට්ටිය ඉන්නවා. DS එකට ඇවිල්ලා බේසික් කරපු ළමයි ඉන්නවා. DS එකට ඇවිල්ලා ඇඩ්වාන්ස් ඉගෙන ගත්ත ළමයි ඉන්නවා. ඉතින් එතකොට කොහොම නමුත් ඔයාලගේ loss profit ඔයාලගේ profit card ඒවා මේ ඔක්කොම ටික ඔයාලා ගාව තියෙනවා. හරිද? හැබැයි මෙතනින් එහාට මම ඔයාලට ඇත්තටම මේ මාකට් එකේ වෙන දේවල් එක්ක බයර්ස්ලා මේ වෙලාවේ කොහොමද බයි කරනවද ඕඩර්ස් තියනවද සෙලර්ස්ලා සෙල් කරනවද ඕඩර්ස් තියනවද මේ හැම දෙයක් එක්කම මම කතා කරගෙන යනවා. මොකද මෙතන තාමත් Binance accounts හදපු නැති කට්ටිය නැති වෙති කියලා මං හිතනවා. එහෙම කවුරු හරි නැත්තම් අනිවාර්යෙන් ඇඩ්මින් එකට කතා කරලා Binance account එකක් හදාගන්න වීඩියෝ කිල්ල ගන්න. ඊට පස්සේ account එකක් හදාගන්න forex trade කරන කට්ටිය මගේ forex channel එකට join වෙලා ඒකෙන් one trail account එකක් හදාගන්න. හරිද? එතකොට forex පැත්ත අපි අවසානට වලට කතා කරන මුලින්ම crypto පැත්ත කතා කරලා ඉවර වෙලා. ඉතින් එතකොට අර ඔයාලා මේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙච්චර කාලයක් ඔයාලා ඇත්තටම මේ මාකට් එක කරේ අතීතයේ දිහා බැලුවා. අතීතයේ ඒ කියන්නේ අපි හිස්ටරි එකක් බැලුවා. මේ හිස්ටරි එකට ගියාට පස්සේ මේ හිස්ටරි එකේ මොනවද වෙන්නේ? හරි. හිස්ටරි එක ඇතුළට ගියාට පස්සේ මේ හිස්ටරි එක ඇතුළතදී මොනවද වෙලා තියෙන්නේ? එතකොට මේ වගේ කැනල්ස් දිහා බලලා මේ කැනල්ස් ඕපන් වෙලා ක්ලෝස් වෙච්ච කැනල්ස් දිහා බලලා තමයි ඔයාලා ප්‍රෙඩික්ෂන්ස් ගන්නෙ. අතීතේ මේ වගේ දෙයක් වෙලා තියෙනවා නම් අනාගතෙත් මේ වගේ දෙයක් වෙයි කියන එක ඔයා ප්‍රෙඩික්ට් කරන්නේ අතීතයේ ක්‍රියේට් වෙච්ච කැනල්ස් දිහා බලලා. හරිද? ඉතින් එතකොට එතන කිසිම වෙලාවක 100% ෂුවර් එකක් නැහැ. ඒ කියන්නේ අතීතයේ හයි එකක් ඇදුවා නම් දැන් අනිවාර්යෙන් මේ හයි එකට මාකට් එකේ එයි. මේ ලෝ එකක් ඇදුවා නම් මේ මාකට් එක ලෝ එකට එයි. මේ සපෝට් ලෙවල් එකකින් මාකට් එක හැරෙයි. රෙසිස්ටන්ට් ලෙවල් එකකින් මාකට් එක රිවර්ස් වෙයි. ඒ කියන එක 100% ෂුවර් නෑ. නමුත් ඔයාලා හිතනවා රෙසිස්ටන්ට් එකක්. ඒ කියන්නේ ඔයාට හිතෙනවා මේකේ ටූල් එකක් යූස් කරලා මේ ටූල් එක පාවිච්චි කළා මම මෙතනින් ගහ ගන්නවා රෙසිස්ටන්ට් එක. මේක තමයි රෙසිස්ටන්ට් එක. ඔයා ඊට පස්සේ ගහ ගන්නවා මේ මාකට් එකේ මේ හරියෙන් සපෝට් ලෙවල් එක. ඒක තමයි සපෝට් එක. එහෙම කියලා ඔයා ගහ ගන්නවා මාකට් එකේ සපෝට් රෙසිස්ටන්ට් ලෙවල්. හැබැයි මේ සපෝට් රෙසිස්ටන්ට් ලෙවල්ස් ඔයා ගහගන්නේ ඔයා හිතන නිසා. ඒ කියන්නේ ඔයා පාවිච්චි කරලා මේකේ ටූල් එකක් තියෙනවා මේ ටූල්ස් පාවිච්චි කරලා ඔයාට හිතනවා මේක රෙසිස්ටන්ට් එකක්. අවස්ථා දෙකක් දෙකකට වඩා ආවොත් එකම මිලට ආයෙ රෙසිස්ටන්ට් එක්කෝ සපෝට්. එහෙම නැත්නම් මේ වගේ හැඩතලයක් මාකට් එකේ අඳුනොත් මේකට chart pattern එකක් කියනවා. මේවට අපි අර කියනවා නිකන් අර චිත්‍ර කියලා කියනවනේ. ඒ වගේ එකක් කියලා කියනවා. මම කියන්නේ මේ බේසික් එකට මුකුත් බයිනවා නෙමෙයි. වැරද්දවා වටහා ගන්න එපා. මම මේ අපි මෙච්චර කාලයක් ඉගෙන ගත්ත ට්‍රේඩින් ගැන මම මේ චුට්ටක් ඔයාලට ආවර්ජනය කරා. එතකොට chart patterns එහෙම නැත්නම් විවිධ වර්ගයේ methods තියෙනවා. මේ methods වල entry points අපිට හම්බෙනවනේ. example එකක් අපි හිතනවා chart pattern එකක් market එකේ create වුණොත් මේ වගේ chart pattern එකක් මට නම් මේකේ නමත් මතක නැහැ. මොකද්ද මම මේ chart pattern එකට කියන්නේ? මම advanced උගන්න නිසා basic එකේ දේවල් දැන් මතක නැහැ. මේ වගේ chart pattern එකට මොකද්ද කියන්නේ? මේකට මොකද්ද කියන්නේ? කොහමද chart pattern එකක් තියෙනවා කියලා දන්නා මෙහෙම. මොකද්ද මං කියන්නේ? සුගත් අපෝ පොත් පෙරලනවා. උඹලට ගහ බැන chart pattern කටපාඩම් නෑ පොත් පෙරලන්න බෑ. අර පොත් රුචිරය හැම පෙරලනවා සටපට ගාලා. ෆ්ලැග් එක මොකද්ද මේකට කියන්නේ? symmetrical triangle මොනවාද? වෙජ් falling edge එක. එතකොට මේක අපිට එන්ට්‍රි එකක් හම්බෙන්නේ කොහොමද? රීටෙස්ට් එකක් එක්කනේ අපිට හම්බෙන්නේ. හැබැයි ෆිබ් එකක් දාපුවම ෆිබ් එක හයි එකෙන් දාලා ඔයකට ෆිබ් එකක් දැම්මම මාකට් එකේ ඉම්පල්ස් එකක් හැදුවා. මේ ඉම්පල්ස් එක ඇතුලේ කරෙක්ෂන් එකක් ඇවිල්ලා කරෙක්ෂන් එකට යන්නේ. එතකොට SK වලත් එහෙමයි. හැබැයි harmonic patterns වල එහෙම නෙමෙයි. PR research zones වලට එන්න ඕන. neo waves වල එහෙම නෙමෙයි. එලියට් waves වල එහෙම නෙමෙයි. ICT වල එහෙම නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මොන මෙතඩ් එක යූස් කළත් අපි එන්ට්‍රි පොයින්ට් එකක් ක්‍රියේට් කරගන්නකොට ඒ එන්ට්‍රි පොයින්ට් එක ඇතුළේදී මාකට් එක ඇත්තටම බයි වෙනවද සෙල් වෙනවද කියලා දන්නේ නැහැ. අර මම කලින් කිව්වේ. ඒ නිසා අපි මේ දේවල් දැනගෙන ඉන්න ඕන. චිත්‍ර ඇඳින්නත් දැනගෙන ඉන්න ඕන. chart patterns නේද? ඇඳින්නත් දැනන් ඉන්න ඕන. fib level use කරන්නත් දැනන් ඉන්න ඕන. key levels අඳුන ගන්නත් දැනන් ඉන්න ඕන. මේ level ඔක්කොම අඳුන ගත්තට පස්සේ මේ levels වල ඇත්තටම මාකට් එක වෙන්නේ මොකද්ද කියලා බලාගෙන අපි වැඩේ ඉස්සරහට කරගෙන යමු. හරිද? ඉතින් අර මේ chart pattern එකක් හැදුන හේතුව දන්නේ නැහැ. මොකද්ද මේක chart pattern එකක් හැදෙන්න හේතුව දන්නේ නැහැ. ඇයි මාකට් එකක් අප් වුනේ කියන්නේ හේතුවක් දන්නේ නැහැ. කොහොමද මේක වෙන්නේ කියන හේතුවක් දන්නේත් නැහැ. මෙන්න මේ ටික අපි මුලින්ම ඉගෙන ගමු. ඒ කියන්නේ ඇයි මෙහෙම chart pattern එකක් හැදුනේ? ඇයි මාකට් එක මේ වගේ තැනකින් අප් වුනේ?
කොහොමද එහෙම මාකට් එකක් ඩ්‍රොප් වෙන්නේ? ඈ මෙච්චර ලොකුට ඩ්‍රොප් වෙන්නේ ඇයි? මෙච්චර ලොකුට අප් වුණේ ඇයි? මෙන්න මේ වගේ දේවල් ටිකක් අපි ඉගෙනගෙන ඊට පස්සේ යන් හිමීට ස්ටෙප් බයි ස්ටෙප් ඉතින් ක්ලාසස් 10ක් 12ක් ඇතුළතදී මම මේ දේවල් ටික ඔයාලට ඔක්කොම කියලා දෙනවා බය වෙන්න එපා. හරිද? එතකොට කැනල් එකක් හැදෙන්නේ ඇයි? එතකොට කැනල් එකක් නිසා ඊගාවට ඒ කියන්නේ කැනල් එකක් ක්‍රියේට් වුණාම මාකට් එක ඊගාවට මොනවද වෙන්නේ? දැන් ඔයාලා රතු පාට කැනල් එකක් දැක්කොත් මේ සෙල් කැනල් එකක්. කොළ පාට කැනල් එකක් දැක්කොත් මේ බයි කැනල් එකක්. එහෙම නෙමෙයි. ඇත්තටම මාකට් එකේ බයි කැනල් එකක් ක්‍රියේට් වෙන්න නම් මොනවද එන්න ඕනි ඕඩර්ස්? සෙල් කැනල් එකක් ක්‍රියේට් වෙන්න නම් මොනවද එන්න ඕනි ඕඩර්ස්? මෙන්න මේ දේවල් අපි දැනගන්න ඕන. ඉතින් එතකොට අපි විවිධ වර්ගයේ concept අපි ඉගෙනගෙන තියෙනවා, විවිධ වර්ගයේ methods ඉගෙනගෙන තියෙනවා, විවිධ වර්ගයේ strategies අපි හදලා තියෙනවා, විවිධ වර්ගයේ indicators පාවිච්චි කරලා තියෙනවා, chart patterns පාවිච්චි කරලා තියෙනවා. පැහැදිලිද? මේ හැමදේම අපි ඉගෙනගෙන තිබුණා වුණත් live market එකට වැටෙන orders අපි ඉගෙනගෙන නැහැ. මෙන්න මේ orders අදින් පස්සේ අපි ඉගෙන ගන්නවා. එතකොට live market එක ඇතුළේ orders වැටෙන විදිහත් එක්ක market එක move වෙන්නේ කොහොමද? ඊට පස්සේ එතනින් යාට ගත්තම අතීතයේ දිහා බලලා අනාගතයේ වෙන දේවල් අපිට කියන්න උවමනාවක් නැහැ. නමුත් ඇත්තටම වර්තමානයේ වෙන්නේ මොකක්ද කියලා දැනගෙන අපිට පුළුවන් අනාගතේ මෙන්න මේ වගේ දෙයක් වෙයි කියලා අපිට ට්‍රේඩ් කරන්න. එහෙම නැතුව අතීතයේ වෙච්ච දෙයක් මේ විදියට තියෙනවා අනාගතෙත් මෙහෙම වෙයි කියලා ප්‍රෙඩික්ෂන්ස් අරගෙන ට්‍රේඩ් කරන්න යනකොට අපිට ගොඩක් වෙලාවට 160 165ක් වගේ ප්‍රමාණයක් තමයි අපිට වින් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි එතනින් එහාට අපිට වින් කරන්න බෑ. හරිද? අවුලක් ගන්න එපා. මම ඔයාලට 197ක් 198ක් දාන ට්‍රේඩ් වලින් ප්‍රොෆිට් කරන්න පුළුවන් මෙතඩ් එකක් අද කතා කරන්නේ. ඉතින් එතකොට මේ මෙතඩ් එක ඔයාලට යන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මගේ VIP channel එකට ගියොත් මගේ max profit card කොහොම තියෙනවද? මම ට්‍රේඩ් වල මම ඔයාලට දැම්මා. මම මේ අද ඊයේ ට්‍රේඩ් කරේ නෑ. මාර බිසි මේ සතිය. එතකොට මං හිතන්නේ ආයේ 12 13 වෙනකම් මම මේ බිසි ටයිම් එක ගැලවෙන්නේ නැති වෙයි. හරිද? ඉතින් එතකොට ආපහු මම ට්‍රේඩින් පටන් ගන්නවා. මොකද මට ඇත්තටම අර සාමාන්‍යයෙන් මම ට්‍රේඩ් කරන්නේ මට පැය 24ම ට්‍රේඩ් කරන්න ඕනේ නැහැ. 365 දවසම මට ට්‍රේඩ් කරන්න ඕනේ නැහැ. මොකද ට්‍රේඩින් වල මගේ මේන් ફોකස් එක ට්‍රේඩින් වලින් විතරක් මගේ ජීවිතේ දුවන්න ඕනි කියලා එකක් නැහැ. ඒ නිසා ඔයාලටත් මම හැම වෙලාවෙම කියලා තියෙනවා ක්ලාසස් වලදී ජීවිතේ ඉස්සරහට යන්න ඕනි නම් හැම වෙලාවම passive incomes හදාගන්න. ඒ incomes වලට අදාළ expenses තියේ. හැබැයි ඔයා අනිවාර්යයෙන්ම අතිරික්තයක් ඉතුරු කරන්න. ඒ කියන්නේ ඔයා සාමාන්‍ය මාස රුපියල් ලක්ෂයක් හම්බ කරනවා නම් ඔයා රුපියල් 60000ක් වියදම් කරලා 40000ක් ඉතුරු කරන්න plans හදන්න. එතකොට ඔයාට ජීවිතේ ඉස්සරහට දුවන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. ඉතින් ඔයාලට දකින්න ඇති අර එහෙම කරපු නිසානේ අපි ওই කොවිඩ් එක සෝරි මේ ওই ගම් වතුර කාලේ අර මේ හැමතැනම ගිහිල්ලා අතිරික්තයක් මගේ අතේ තිබිච්ච නිසානේ හැමෝටම බැරි වෙලා අපි ගිහිල්ලා උදව් කරේ. ඉතින් එතකොට අපි ඔයාලට මේකේ හැමදේම කියලා දෙන්න ලස්සනට වැඩේ අපි ගොඩ දාගමු. ඉතින් එතකොට අතීතයේ දිහා බලලා අනාගතේ කියන්න පුළුවන්. හැබැයි හරියටම වෙයි කියන එක කියන්න බෑ. හැබැයි අපි මේ ඉගෙන ගන්න යන concept එකත් එක්ක ඔයාලට ලොකු දෙයක් ජීවිතේ කරගන්න පුළුවන් ට්‍රේඩින් සම්බන්ධව. මතක තියාගන්න මෙච්චර කාලෙ අපි ගොඩක් classes වල physically සහ online classes වල සහ basic to advanced කියන දේවල් ටිකක් උගන්වලා ඊට අමතරව VIP signals group එකක් කරලා ඊට අමතරව ලංකාවේ ලොකුම syllabus එකක් හදලා ලොකු දේවල් ටිකක් අපි කරලා මේ අවුරුදු 4 ඇතුළත අපි ආවා. ඉතින් trust කරපු ළමයි අපි කොට දාලා තියෙනවා. අපි කියපු විදිහට වැඩ කරපු ළමයි. ඒ නිසා ඔයාලට worry වෙන්න දෙයක් නැහැ. මොකද මම මේ කතාව කියන්නේ මේ අපේ classes වලට ආපු නැති ළමයින්ට. මොකද DS එකට සම්බන්ධ වෙච්ච නැති ළමයින් දැන් DS එක ගැන දන්න කට්ටිය දන්නවා අපි කොහොමද ළමයිගේ පැත්තේ ළමයින්ට දේවල් කරන්නේ කියලා. ඉතින් මම ඔයාලට මේ ක්ලාසස් ටික ඇතුළේදී අනිවාර්යයෙන්ම උගන්වන දේවල් ටිකක් තියෙනවා. මොකද ක්ලාස් එකට එනකොට දැනගත යුතුයි මොනවද උගන්වන්නේ කියලා. අපි මූලික හැඳින්වීම order flow සම්බන්ධව ඔයාලට කතා කරා අද. තව ටිකක් ඔයාලට කතා කරනවා. ඊට අමතරව ඔයාලට crypto trading සහ forex trading කියන දෙකම ගැන සහ මේ දෙකේම ට්‍රේඩ් කරන විදිය පැහැදිලිව කියලා දෙනවා. ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද? ට්‍රේඩ් එකක් ගලවන්නේ කොහොමද? දැන් අපි ඇනලයිසස් පැත්ත කතා කරා බේසික් ටු ඇඩ්වාන්ස්. හැබැයි ට්‍රේඩ් එකක් දාන විදිය කියලා දුන්නා නම් ට්‍රේඩ් එකක් ගලවන තැනක් ඔයාලට කියලා දෙන්න බැරි වුණානේ අපිට. හැබැයි අපි ඔයාලට මේ order flow වලදී ට්‍රේඩ් එකක් දාලා ඔයා ට්‍රේඩ් එකකින් එක්සිට් වෙන තැනත් අපි ඔයාලට කියලා දෙන්න. හරිද? ඒක තමයි වැදගත්ම වෙන වැඩේ. ඊට පස්සේ එතනින් එහාට ගත්තාම අපි උගන්වලා තියෙන ටෙක්නිකල් ඇනලයිසස් වල ඒ කියන්නේ ටෙක්නිකල් ඇනලයිසස් එකේ ඉඳලා ඇඩ්වාන්ස් පැත්තට අපි ඉගෙන ගත්ත ඇනලයිස් මෙතඩ්ස් වල එහෙම නැත්නම් උගන්වලා තියෙන මෙතඩ්ස් වල එන්ට්‍රි පොයින්ට් එකක් අපි මාක් කරගත්තාම මේ මාක් කරගන්න එන්ට්‍රි පොයින්ට් එකෙන් අපි ඇත්තටම ට්‍රේඩ් එකක් ගන්නවද නැත්නම් මේ ට්‍රේඩ් එක ගන්න අවශ්‍ය නැද්ද කියන එක අපි ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ එතනින් යාට price actions සහ price actions channels ගැන අපි කතා කරනවා. ඊට අමතරව footprint එක සහ order flow පැත්ත අපි කතා කරනවා. ඉතින් එතකොට මේ footprint එකයි order flow එක කියන්නේ
දෙකක්. ඉතින් මේ දෙක සරලව ඔයාලට කියලා දෙන්න. හරිද? ෆුට්ප්‍රින්ට් එක සහ ඕඩර් ෆ්ලෝ එක කියන්නේ දෙකක්. ඉතින් මේ දෙක ගැන මම ඔයාලට පැහැදිලිව කතා කරනවා. ඉතින් එතකොට අර අපි මෙච්චර කාලයක් අර සාමාන්‍යයෙන් අර මම කියන දෙයක් තමයි අර අපි මෙච්චර කාලයක් ට්‍රේඩ් කරා වුණාට වම් පැත්තේ ඉඳලා මේ දකුණු පැත්තට තියෙන්නේ මාකට් එකක් මූව් වෙච්ච විදියනේ. එතකොට ලයිව් මාකට් එකක් ස්ටොප් වුණාට පස්සේ එතනින් එහාට මාකට් එකේ මුකුත් අපිට බලන්න දේවල් නැහැ. ඒවා ක්‍රේට් වෙලා එනේවා. හැබැයි වම් පැත්තට අපි ගියාම වම් පැත්තේ අපිට ඕන තරම් තියෙන මාකට් එකේ වෙච්ච දේවල් ටික බලාගන්න. හැබැයි මෙන්න මේ වෙච්ච දේවල් ටික බලාගෙන ඒ කැනල්ස් ඇතුලේ මොනවද වෙලා තියෙන්නේ බයි වෙලාද සෙල් වෙලාද ඊට පස්සේ මාකට් එක කොහොමද හැදිලා තියෙන්නේ මාකට් එක අප් වෙලාද ඩවුන් වෙලාද ඉතින් මෙන්න මේ වගේ දේවල් අපිට දකුණු පැත්තට කියන්නේ මාකට් එකේ ට්‍රේඩ් වෙච්ච මාකට් එක ලයිව් මාකට් එකෙන් වම් පැත්තට ට්‍රේඩ් වෙලා තියෙනවා දකුණු පැත්තට ට්‍රේඩ් වෙන්න තියෙනවා. එතකොට මම ඔයාලට කියලා දෙන්නේ මේ දකුණු පැත්තට පැහැදිලිව ට්‍රේඩ් වෙන විදිය. එතකොට ලංකාවේ ඔයාලට අපි ස්පෙෂල් වෙන්නේ ලංකාවේ ඕඩර් ෆ්ලෝ උගන්වන තැන් තිබුණා පඳුරේ පයින් ගියවොත් දැන් 20ක් විතර විසික් වෙනවා. හැබැයි මේ කිසිම කෙනෙක් ඇයි ටයිම් ෆ්‍රේම් එකක් වෙනකන් කියලා දෙන්නේ නැහැ. උපරිම විනාඩි 5යි 10යි 15යි විනාඩි 30යි ඇතුළත තමයි මාකට් එක ට්‍රේඩ් වෙන විදිය කියලා දෙන්නේ. හැබැයි මම ඔයාලට වන් ඩේ වෙනකම් වීක් එක වෙනකම් මාකට් එකක් ඇනලයිස් කරලා මෙන්න මේ වගේ ඒරියා එකකට මාකට් එකක් මූව් වෙන්න පුළුවන් කියන කාරණාව සතියක් ඒ කියන්නේ අදවා කොයින් එක ඇනලයිස් කරොත් සතියක් ඇතුළත මාකට් එකක් කොතනටද යන්න පුළුවන් වෙන්නේ කියන එක මම ඔයාලට කියලා දෙනවා පැහැදිලි. ඉතින් එතකොට ඒක මේ ඕඩර් ෆ්ලෝ වලින් විතරක්ම නෙමෙයි මේ අවුරුදු 4මාර්ක තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක කියලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට ඒකත් මාර වැදගත් වෙනවා. එතකොට මාකට් එකක් කොහොමද ක්‍රියේට් වෙන්නේ? ඕඩර්ස් කොහොමද වැටෙන්නේ? ඉතින් එතකොට මේ ඕඩර්ස් නිසා කොහොමද අපි බයි කරනවද, සෙල් කරනවද? එහෙම නැත්නම් මේ ට්‍රේඩ් එක අපි ගන්නවද නැද්ද? මේ කැනල්ස් දිහා බලලා ඉතින් මෙන්න මේ ගොඩක් දේවල් අපි මේකේ කතා කරනවා. එතකොට මේකේ කොටස් වශයෙන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ හැම ප්‍රයෝජනක් වෙන හැම දෙයක්ම කතා කරනවා. ඊට අමතරව ඔයාලට වොලුම් ට්‍රේඩින්ග්ස් පැත්ත අපි කතා කරනවා. ඒ කියන්නේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් එකක් ඇතුලේදී මාකට් එකේ මොකද උනේ? එතකොට මේ සපෝට් එකක් ක්‍රියේට් උනේ ඇයි? රෙසිස්ටන්ට් එකක් ක්‍රියේට් උනේ ඇයි? රෙසිස්ටන්ට් ලෙවල් එකේදී ඇත්තටම මාකට් එක සෙල් වෙයිද? සපෝට් එකකදී ඇත්තටම මාකට් එක බයි වෙයිද කියන කාරණා කතා කරනවා. ඊට අමතරව මාකට් ස්ට්‍රක්චර් එකක් හැදෙන්නේ කොහොමද? ඒ ගැන කතා කරනවා. ඊට පස්සේ එතනින් එහාට ගත්තා මේ මාකට් එක OB levels හැදෙන්නේ කොහොමද? මේ OB levels වලදී එහෙම නැත්නම් FVG හැදෙන්නේ කොහොමද? fair value gaps අපි කතා කරනවානේ. ඊට පස්සේ hidden OB, mitigations OB මෙන්න මේ වගේ SMC වල අපි කතා කරන මේ කියන්නේ අර SMC වල අපි කතා කරන වචන ටිකක් තියෙනවා නේද? OB කියනවා, hidden OB කියනවා, FVG කියනවා, mitigations OB කියලා කියනවා, liquidity hunt කියනවා, SIP hunt එකක් කියනවා, stop hunt එකක් කියන ඔය වගේ එක එක වචන කතා කරනවා. ඉතින් මෙන්න මේව හැදුනේ ඇයි? මෙන්න මේව හැදෙද්දි මොකක්ද රීසන් එක? ඊට පස්සේ ඔයාලා දැන් මෙච්චර කාලයක් දන්නේ ලික්විඩිටි කිව්වහම බයි සයිඩ් ලික්විඩිටි සහ සෙල් සයිඩ් ලික්විඩිටි විතරයි. ඒ කියන්නේ බයි ඕඩ් එකක් දැම්මොත් එහෙම මේකේ ලික්විඩිටි තියෙනවා. සෙල් ඕඩ් එකක් දැම්මොත් ඒකේ ලික්විඩිටි තියෙනවා. හැබැයි එතනින් එහාට ගියපුවාම ඊට වඩා දේවල් ටිකක් අපි කතා කරනවා. සහ ඔයාලා දන්නේ ඇත්තට මේ කැනල් එකක් ක්‍රේට් වුණා මේ කැනල් එකේ තියෙන දේවල් කීයක්ද ඔයාලා දන්නේ? මේම කැනල් එකක් බයි හරි සෙල් හරි කැනල් එකක් ක්‍රේට් වුණොත් මේකේ මොනවද තියෙනවා කියලාද දන්නේ? කියන්න බෑ. මේ බයි කැනල් එකක් හරි සෙල් කැනල් එකක් හරි ක්‍රේට් වුණොත් මේකේ දේවල් කීයක් තියෙනවා කියලාද ඔයාලා දන්නේ? මේක ඇතුළේ දේවල් කීයක් තියෙනවා කියලාද දන්නේ? එකයි. ඈ? දෙකයි. මේ බයි කැනල් එකක් සෙල් කැනල් එකක් ක්‍රේට් වුණොත් මේක ඇතුළේ දේවල් කීයක් තියෙනවා කියලාද දන්නේ? එකයි. නොදිකින් විතර පයින් ගහන්න ඉතල මේ පැත්තෙන් නම් දුරට විදික්කෙන්නේ. ඈ? උඹලා DS එකේ ගැන්වි කියලා නම් කියන්න ඒවා. අපිට දුකයි ඈ. කීයක් තියෙනවද මේකේ? 4 කීයක් තියෙන්නේ? 4 හතරක් තියෙනවානේ. මොනවාද? ඕපන් ප්‍රයිස් එක තියෙනවා, ලෝ එක තියෙනවා, හයි එක තියෙනවා, ක්ලෝසින් ප්‍රයිස් එක තියෙනවා නේද? ඒක බයි එකේ නම් පහලින්, සෙල් එක නම් ඕපන්, හයි, ලෝ, ක්ලෝස්. හැබැයි මේක ඇතුලේ තියෙනවා තව දේවල් ඔයාලා දන්නේ නැති 12ක්. ඒ කියන්නේ ටෝටල් එකක් මේ කැනල් එකක් ඇතුලේ දේවල් 16ක් තියෙනවා. හරිද? එතකොට මේ දේවල් 16න් මම ඔයාලට කියලා දෙනවා. හරිද? මේ දේවල් 16න් ඔයාලට කියලා දෙනවා බය වෙන්න එපා. හරිද? එතකොට මේ කැනල් එකක් ඇතුලේ තියෙන දේවල් 16ක් ගැන මම ඔයාලට කතා කරනවා. නිකන් ගත්තොත් එහෙම මේ තියෙන ෆුට්ප්‍රින්ට් කැනල්ස් හරිද? ඉතින් එතකොට මේක ඇතුලේ තියෙනවා දේවල් 16ක්. හරිද? දැන් ඔයාලට නිකන් මම මෙහෙම පෙන්නන්නම්. වැඩි හිතන්න එපා. හිතලා නිකන් මංජම් කරගෙන හිත රිද්ද ගන්න ඕනේ නැහනේ. ඔබ මේක ඇතුලේ තියෙනවා දේවල් 16ක්. දැන් මෙච්චර කාලයක් කොහොම දේවල් දැක්කේ නැහනේ. හැබැයි ඕඩර් ෆ්ලෝ වලට ආවහම මේ වගේ දේවල් දකි. හැබැයි මේක ඇතුලේ දේවල් 16ක් තියෙනවා. ඉතින් මේ දේවල් 16ම ගැන මම ඔයාලට කතා කරනවා. මේ ඉලක්කම් නෙමෙයි ඈ. මේක ඇතුලේ ප්‍රධාන වශයෙන් කාරණා 16ක් තියෙනවා. ওই 16ම ගැන කතා කරනවා. හරිද? බය වෙන්න එපා. හරිද? එතකොට එතනින් එහාට ගත්තාම අපි මේ මාකට් එකේ ඇබ්සෝප්ෂන් එක්සෝප්ෂන් කියලා කාරණා දෙකක් ගැන කතා කරනවා. ඉතින් එතකොට මාකට් එකේ මේ ඇබ්සෝප්ෂන් එක්සෝප්ෂන්ස් ගැන කතා කරද්දී මෙන්න මේ මාකට් එකේ මූවමන්ට්ස් චේන්ජ් කරන්නේ මෙන්න මේ කියන කාරණාව. ඒ කියන්නේ අපි බේසික්ලි අපි කතා කරන ඔය සපෝට් ලෙවල් රෙසිස්ටන්ට් ලෙවල්ස් කියලා කියන්නේ මේවා බ්‍රේක් කරන තැන්.
හරිද? මෙන්න මේවා බ්‍රේක් කරන තැන් වලට තමයි apps options එනවා කියලා ඔය කට්ටිය ඔය දඟලගෙන කියවගෙන යන්නේ. හරිද? ඉතින් එතකොට මේ දේවල් ගැන මම කතා කරනවා. බය නැතුව ඒවා අපි ඔයාලට කතා කරනවා. හරිද? එතකොට ස්ට්‍රැටජීස් ගැන අපි පැහැදිලිව ඔයාලට මේ මාකට් එකේ ට්‍රේඩ් කරන්න පුළුවන් ඕඩර් ෆ්ලෝ වල ස්ට්‍රැටජීස් මම යූස් කරන 10ක් විතර මම ඔයාලට දෙනවා. ඊට අමතරව ඔයාලට ස්ට්‍රැටජීස් ක්‍රියේට් කරගන්න පුළුවන්. හරිද? ඉතින් එතකොට හරියට ට්‍රේඩ් එක ඒ කියන්නේ ට්‍රේඩ් එකක් ගන්න කොහමද? ස්ටොප් ලොස් එකක් දාන්නේ කොහමද? ඊට අමතරව ඔයාලට VWAP එක ගැන අපි පැහැදිලිව කතා කරනවා. CVD එක ගැන කතා කරනවා. පැහැදිලිද? ඊට අමතරව අයිස්බර්ග් එක පැත්තකට කතා කරනවා. එන්ට්‍රි ඒ කියන්නේ එන්ට්‍රි මොඩල්ස් තියෙනවා. ඉතින් මේ එන්ට්‍රි මොඩල්ස් පැත්ත අපි කතා කරනවා. එක්සිට් මොඩල්ස් ගැන අපි කතා කරනවා. ඊට අමතරව ඔයාලට ලස්සන වෙබ්සයිට් එකක් අපි ක්‍රියේට් කරන හැබැයි ඒකට චූටි ගාණක් කියයි මන්ත්ලි පොඩි පේමන්ට් එකක් කරන්න නෙවෙයි හැබැයි මේ පේමන්ට් එක ඇතුළේදී ඔයාලට මාකට් එකේ ඔයාලට මම දැන් ඒක මේ දවස්වල ඩෙවලොප් කරගෙන යන ගමන් තියෙන්නේ ඒක ඇතුළතදී ඔයාලට ඕඩර්ස් බලා ගන්න ඒ කියන්නේ SMC පැත්තෙන් පුළුවන් ඊට පස්සේ SNR පැත්තෙන් පුළුවන් ඊට අමතරව ICT පැත්තෙන් මාකට් එකේ normally මාකට් එක ඇනලයිස් කරලා දෙනවා හරිද එතකොට ඔයාලට ඇනලයිස් කරන්න ලොකුවට උනේ නැහැ එන්ට්‍රි පොයින්ට් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා මේ එන්ට්‍රි පොයින්ට් එක ඇතුළේදී ඔයාලා රේට් කරලා මම මේ ට්‍රේඩ් එක ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න විතරයිද පැහැදිලිද මං කියන්නේ ඒ කියන්නේ ඒ වෙබ්සයිට් එක ඇතුළේදී මාකට් එක සම්පූර්ණයෙන්ම ඔටෝමැටිකලි SMC වලින් ඇනලයිස් වෙලා එන්නේ SNR වලින් ඇනලයිස් වෙලා එන්නේ මාකට් එක සපෝට් රෙසිස්ටන්ස් ලෙවල් ටික සපෝට් රෙසිස්ටන්ස් zones ටික SMC වල චෝච් එක බොස් එක ඊට පස්සේ මොනවාද equals high equals low OBs මේ ඔක්කොම FAG ඔක්කොම ටික ක්‍රියේට් වෙලා එන්නේ එතකොට ඔයාලට තියෙන්නේ මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා වෙබ්සයිට් එකේ ඕඩර්ස් ප්‍රමාණයත් පෙන්නනවා සයිට් එකෙන්. ඉතින් ඕඩර්ස් ටික බලාගෙන ලික්විඩිටි බලාගෙන ට්‍රේඩ් එක ගන්න විතරයි තියෙන්නේ. හැබැයි ඒක මේ හරි ඊසි එකක්. හැබැයි ඒ ඊසි මෙතඩ් එකට යන්න කලින් මම ඔයාලට මේ ඔක්කොම ටික උගන්වලා ඉවර කරලා අවසානයේ තමයි වෙබ්සයිට් එක. හරි. ඉතින් ඔන්න ඔය වගේ ගොඩක් දේවල්. ඉතින් ඔන්න ඔය ගොඩක් දේවල් ටිකක් අපි කතා කරනවා. හරිද? බය වෙන්න එපා. ඉතින් එතකොට මේ මම මේ උගන්නගෙන යනවා ස්පීඩ් වැඩිද නැත්නම් පොඩ්ඩක් තා පොඩ්ඩක් ස්ලෝ කරන්නද මොකද කියන්නේ? ඔයාලා තමයි කියන්න ඕන. අලුතෙන් ආපු කට්ටිය පරණ උඹලා නමුකුත් කියන්න එපා හරි. දිව කපලා ගෙදරට යනවා. හරි. අලුතෙන් ආපු සෙට් එක මොකද ස්පීඩ් වැඩිද උගන්නනවා නැත්නම් මේ ගාන අවුලක් නැද්ද? මේ ගන්න හොඳයි ස්ලෝ ඔබ කරලා උගන්වන්න. AS එකෙන් දාලා තියෙනවා DC කරන විදිහ කියලා දෙන්නලු පොඩි වෙලාවක් දා. හරි හරි මේ අද ෆස්ට් ඩේ එකනේ. හරි. ෆස්ට් ඩේ එක නිසා මම පොඩ්ඩක් ඒක කතා කරේ. ඒ කියන්නේ අපේ ওই සිලබස් එකේ උගන්වන දේවල් ටික ගැන තමයි කතා කරේ. ඊට පස්සේ මේ සිලබස් එක උගන්වන්න ගත්තට පස්සේ ඔයාලට අවුලක් නැහැ. අර මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ අර සල්ලි හොයන්න පුළුවන් ඒත් මේක හරියට ඉගෙන ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේක ඇත්තටම ගත්තොත් එimhe අර නිදානයක් වගේ වැඩක්. හැබැයි ඉතින් ඒක හරියට හාර ගන්න ඕනේ. ඉතින් එතකොට මම හිතන්නේ මාකට් එක මේ යන විදිහට මාකට් එක මේ ගෝල්ඩ් එක එතනින් එහාට මේ බයි වෙයි මේ ලෙවල් එකෙන් බලමු ඕඩර් සැටන් විදිහත් එක තමයි මම ඒක කියන්න ඕන බලමු මොකද වෙන්නේ කියලා මම හිතන්නේ ගොඩක් වෙලාට මෙතනින් බයි වෙයි ප්‍රයිස් ඇක්ෂන්ස් කැන්වල් එකක් වගේ හැදුවොත් සෙල් එකක් ගන්න පුළුවන් හරි ඒක අපි බලාගෙන ඉමුකෝ ඒක බලන් හිටියොත් එහෙනම් උඹලා මේක මේ අහන් ඉන්නේ නැහැ නේද? ඒ නිසා මේම හංගලා තියෙමුනේ. උඹලා ට්‍රේඩ් එක ගන්න කට අරන් බලන් හිටියොත් එහෙනම් පේන ආයෙස්ලට එහෙම පෙන්නන්නත් උන්. හරි. ඉතින් එතකොට මේ මතක තියාගන්න අර මම කිව්වේ මුලින්ම මේක අර ට්‍රේඩින් කියන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් එකක්. ඒකේ මෙතඩ්ස් ගොඩක් තියෙනවා. ඉතින් එතකොට මමත් මේකේ දැන් අවුරුදු 4මාරක් 5ක් විතර මේකේ ට්‍රේඩින්ම කරනවා. ඉතින් එතකොට හැබැයි මම මේකේ අර පළවෙනි එක කිව්ව එක තමයි මට මේකේ සල්ලි හදිසියක් නැහැ. මට දවසකට මෙච්චරක් වන්න ඕනේ මාසෙට මෙච්චර. ආයිෂා මට කතා කරලා කියනවා සර් මගේ අද දවසේ ප්‍රොෆිට් එක ට්‍රේඩ් එකක් දැම්මේ $300. හැබැයි මගේ ටාගට් එක $10 නේ ආයිෂ්. එහෙම කිව්වනේ කතාව මට. ඔව් සර් කිව්වා නේ මට මේ පිටත කතා කරලා $300ක් ඔව් හම්බුණා. වැඩි කරලා ඕනේ හරිද? මේ ඉතින් එතකොට එහෙමයි. ඉතින් එතකොට මතක තියාගන්න මේ ක්ලාසස් ටික ඉවර වෙනකොට ඔයාලව ගොඩ දාලා ඉවරයක් කරනවා. ඕන රෙකෝඩ් කරලා තියාගන්න. ඒක පොරොන්දුවක්. හරි. මේ ඕඩර් ෆ්ලෝ පැත්ත ඇතුළතදී ඔයාලව ආයිත් නෑ ක්ලාසස් වලට එන්න ඕන. මං ගාව ආයි එක්ස්කියුස් නෑ. අනේ එක ක්ලාස් එකක්වත් නොකඩවා එන්න ඕන ආයි. අනේ මට අද එන්න බැරුණා නම් කියන්න එපා. පහුවදාට බලද්දි ගෲප් එකේ නැතුව තියෙයි. එක්ස්කියුස් නෑ ඕඩර් ෆ්ලෝ වලට. මොකද ආයිත් නෑ හෙනග ගහ වහිනවා නම් වීඩියෝ එකක් දාන්න පුළුවන් සර් වහිනවා ඇවිල්ලා වැඩක් නෑ හෙන ගහනවා කියලා ඒකට එක්ස්කියුස් එකක් දෙන්නම්. මම අනේ අද වැඩ ඒව බෑ. හරි මල ගෙවල් මගුල් ගෙවල් කොටාලු ගෙවල් බෑ මේ ඕඩර් ෆ්ලෝ වල නම් ඈ. ඔන්න කලින්ම කියලා තියෙන කැමති නම් වරලා නැත්තම් නිකන් ඉඳලා හැබැයි ක්ලාස් වල රෙකෝඩින් දෙනවා. හරි. ඉතින් එතකොට මොකද මම ප්‍රොමිස් වෙලා උඹලා කොට දාලා දෙනවා කියනවා නම් උඹලට පුළුවන් වෙන්න ඕන ක්ලාසස් ටිකට ඇවිල්ලා වැඩ ටික කරන්න. හෝම්වර්ක්ස් දෙනවා අනිවාර්යෙන් කරන්න. ওই ටික එහෙම කරන්න පුළුවන් වෙන්න ඕන. මොකද අර අපි මේක ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න දේ කියන්නේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් එපා කියන දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා එපා කියන දේවල් එහෙම කරන්න එපා. මොකද ක්ලාසස් වල උගන්වගෙන යනකොට ට්‍රේඩ් කරන්න ඕනේ තැනක් එනවා. ඒ තැන වෙනකන් කලබල නැතුව ඉන්න.
හැබැයි උඹලා මම දන්නවා ක්ලාසස් දෙක යනකොට ට්‍රේඩ් කරන්න පටන් ගන්නවා ෂුවර් ෂොට් කියලා. හරිද? ඉතින් එතකොට ඉගෙනගෙන තියෙන දේවල් ටිකත් එක්ක මේක එකතු කරා කියන්නේ ආයේ කල්ල මරේ. හරි? අර සරලව කිව්වොත්. හරිද? ඉතින් ඒ නිසා මොකද මේ ක්ලාසස් වල එකපාරින් අපි උගන්වන දෙයක් මතක තියාගන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවා. IQ වගේ හොඳටම තියෙන සෙට් එකක් ඉන්න පුළුවන්. හරිද? තව සමහරු මේක ඉන්න පුළුවන්. සමහරට අපි උගන්වන තියෙන දේට අමතරව රෙකෝඩින් බලලා ගොඩ දාගන්න සෙට් එකකුත් ඉන්නවා. ඒ අතරතුර තව සමහරු ඉන්න පුළුවන් මේකේ රෙකෝඩින් එකත් බලලා ලයිව් ක්ලාස් එකටත් ඇවිල්ලා නෝට් එකක් ගහනකොට තමයි ඌට වැඩේ කොට දාගන්න පුළුවන් වෙන්නේ. හරිද? අර ලෝකේ අපි කියනවා ජීවත් වෙනකොට මනුස්ස වර්ග 4ක් ඉන්නවා ජීවත් වෙන්න. ඒ කියන්නේ ඒ කට්ටිය එක එක විදියට. දැන් බලන්න නිකන් කියලා බලන්න මනුස්ස වර්ග 4ක් ඉන්නක මොන වගේ මනුස්සය වෙන්නේ නැද්ද? ඈ මොන වගේ වෙන්නේ නැද්ද? චාන් මොන වගේ කට්ටිය වෙන්නේ නැද්ද? යෝහන් මනුස්ස වර්ග 4ක් කිව්වා මොන වගේ කට්ටිය වෙන්නේ නැද්ද? ඈ කෝ රුචිර මොන වගේ කට්ටිය වෙන්නේ නැද්ද? සුග මනුස්ස වර්ග 4ක් ඉන්න එක මොන වගේ කට්ටියද? මේ ලෝකේ ඉන්නවා මනුස්ස වර්ග 4ක්. දැන් බලන්න ಜಾති කියන්න බෑනේ. ಜಾති ගොඩක් තියෙනවානේ. මනුස්ස වර්ග 4ක්. කල්ලු සුදු උස්ස මිටි එහෙමද? එහෙමද? නෑ. ජීවිතේ ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන මනුස්සයෝ කොටස් 4ක් ඉන්නවා. ඒකේ එක කොටසක් ඉන්නවා අද දෙයක් හිතනවා ඒ දේ අද කරනවා. මට මේක දැන් කරන්න ඕන. මට මේක මේ දවසේ වෙනකොට කරන්න ඕනි කියලා එයා ඒක ප්‍රායෝගිකව කරන. දැන් රේන්ජ් රෝ එක මම ගේනකොට මට හරියට මිතුනේ අප්‍රේල් 7 රේන්ජ් රෝ එක ගේන්න ඕනි කියලා. මං හැබැයි අප්‍රේල් 10 වෙනකොට රේන්ජ් රෝ එක ගෙනල්ලා ඉවරයි. මට 7 හිතුනේ මං ඇඩ්වර්ටයිස්මන්ට් එක දැක්කේ 7. හැබැයි මං 10 වෙනිදා වෙනකොට දවස් 3ෙන් ගෙනල්ලා ඉවරයි. අර දැන් මේ මං කුරුණෑගල බ්‍රාන්ච් එක දානකොට මට බ්‍රාන්ච් එක සතියක් ඇතුළත දාන්න ඕනි කියලා හිතුණා. ඇවිල්ලා දවස් ඒ කියන්නේ අද දාන්න ඕනි කියලා හිතුණා. අද මෙව්වා කොල්ලෝ දෙන්නේ කද බලපන් කිව්වා. බෑ එන හෙටත් බලහන් කිව්වා ඔන්න බැලුවා හම්බුණා මම ආවා 3 වෙනි දවසේ වැඩේ අවුලක් නැහැ කතා කරා ඇග්‍රීමන්ට් සයින් කරා සතියෙන් වැඩේ ස්ටාර්ට් කරන්න බැලුවේ සතියෙන් මේකේ වැඩ ටික කරගන්න බැරුණා සති 3ෙන් ස්ටාර්ට් කරා කඩවත එකත් එහෙමයි දැන් ආනන්ද අංකල්ලා එහෙම ඉන්නව නම් දන්නව ඇති මම 2023 ඔය යනවා මේ නුවර පෙරහැර බලන්න දළදා පෙරහැර බලන්න යනකොට ආනන්ද අංකල්ගේ කායකේ ගියේ මේ කවුද රත්නායකලා දන්නව ඇතිනේ ආනන්ද ප්‍රදීප්ලා දන්නවනේ ආනන්ද අංකල් කාර් එකේ යන්නේ ගියපු ගමන් කොහමද ඇල්ටෝ කාර් එකක් තිබ්බ ඕක යන ගමන් තමයි දාමු කිකී හිටියා තැනක් සෙට් වුණා ගියා සති දෙකෙන් දැම්මා කඩවත බ්‍රාන්ච් එකේ එහෙමයි මම මගේ ලයිෆ් එකේ ඔය CHR එකත් සතියෙන් ගෙනාවේ එහෙම අර ජීවිතේ මිනිස්සු ඉන්නවා දෙයක් හිතුණා දැන් කරන්න ඕනි හා එහෙම කරන සෙට් එකක් ඉන්නවා තව සෙට් එකක් ඉන්නවා අද දෙයක් හිතනවා සහ ඒක මෙන්න මේ වගේ ටික දවසකින් හෙට අනිද්දා එහෙම නැත්නම් සතියකින් විතර හරි ප්ලෑන් එකක් හරි ටාගට් එකක් තියන් කරන සෙට් එකක් ඉන්නවා හරිද ඒ කියන්නේ අර වලීකට ගියොත් උඹ ගැහුවොත් මං ගහනවා නෙමෙයි. උඹ වචනයක් කියන්න කලින් මං ගහනවා කියන සෙට් එකක් ඉන්න. උඹ ගැහුවොත් මං ගහනවා කියන සෙට් එකකුත් ඉන්න. ඒ වගේ අර අපි ජීවිතේ මනුස්ස කොටස් දෙකක් ගැන මං කතා කරා. දැන් හිතුනොත් දැන් කරන සෙට් එකක් ඉන්නවා. දැන් හිතනවා මෙන්න මේ කාලේ කරනවා කියලා. ඒ වගේ ටික දවසක් අරන් කරන සෙට් එකක් ඉන්නවා. ඉතින් එතකොට අර එයාලට ටික ටයි කියන්නේ පොඩි ටයිම් එකක් ඕනි මේ දේවල් ටික හරියට ප්ලෑන් කරගන්න. තව ටිකක් ඉන්නවා අද දෙයක් ඉගෙන ගන්නවා. ඒ දේ හිතලා හැබැයි ඒ දේ තව මාස ගානකින් තමයි පටන් ගන්න. ඒ කියන්නේ දැන් ওই බේසික් කරපු සෙට් එකේම ඉන්නවා. ට්‍රේඩින් ඉගෙන ගත්තා. හැබැයි උන්ට ට්‍රේඩින් ඉගෙන ගත්තා උනට අතේ සල්ලි නැහැ. ටික දවසක් මොනවා හරි ජොබ් එකක් ඔය හරි ගිහිල්ලා කීයක් හරි එකතු කරගෙන තමයි ඌ ට්‍රේඩින් කරන්න පටන් ගන්න. හැබැයි මේ පටන් ගන්න හදනකොට උගේ අතේ සල්ලි නැහැනේ. ටිකද කාලයක් ඉඳලා ගිහිල්ලා සල්ලි ටිකක් එකතු වුණා උන්ට ට්‍රේඩින් මතක නැහැ. ඌ එහෙන් ඉන්ඩිකේටර් එකක් ගහලා මේ chart pattern එකක් ගහලා එහෙන් සපෝට් එකක් ගහලා ට්‍රේඩ් කරන්න හදනවා අතේ තියෙන සල්ලි ටික කෙලව ගන්න. එහෙම නෙමෙයි හරියට අපි මේක ඉගෙනගෙන කරමු. එතකොට අපිට පුළුවන් ලොකු ගමනක් යන්න. ඉතින් එතකොට දෙයක් ඉගෙන ගත්තාම ඒක හිතලා අන්තිමේට එහෙම දෙයක් වැඩක් නැහැ කියලා හිතන සෙට් එකක් ඇතහැරලා දාන සෙට් එකකුත් මේ ලෝකේ ඉන්නවා. ඔකුන්නේ කාලකන්ණි වගේ ජීවත් වෙන්නේ. මෙලෝ රහක් නැහැ. අතේ සතේ නැහැ. ජීවත් වෙන රුපියලකුත් නැහැ. ඔයේ ඉන්නවා ජීවත් වෙලා. එහෙම නෙමෙයි. දැන් මේ ක්ලාස් එකේ ඉන්න ඔයාලට හොඳ බලාපොරොත්තුවක් තියෙනවනේ. ඉතින් එතකොට මේකේ පළවෙනියට මේ කියන්නේ ෆස්ට් ටයිම් අපි ගාටම ආපු අය ඇති. පැහැදිලිද? හැබැයි මේකේ සමාල් ටෙලි ඉන්ස්ටිටියුට් වලට ගිහලා කෝසස් කරලා නන්නත්තර වෙලා ආපු සෙට් එක ඇති. හැබැයි අදම මේ වැඩේ පටන් අරගෙන මම අද ඉඳලා මේ ගේම ගහනවා කියලා පටන් ගන්න. එතකොට පුළුවන් ඔයාලට මේ ගේම අද ඉඳලා ගහගන්න. සමහරු ඇති මේකේ නෑ මම තව ටික දවසකින් පටන් අරගෙන මේ වැඩේ කරනවා කියලා ඉන්න. හැබැයි ඒකේ ඊ දවස් වෙද්දි පටන් ගන්න. හැබැයි ඔය 3 4 මම කතා කරේ ඒ කියන්නේ අද මේ ගැන අයිඩියා එකක් හමුණා. තව මාස ගානකින් මේක කරන්න හිතාගෙන ඉන්න ඕකුන් ජීවිතේට එහෙම කරන්නේ නෑ. ඒ කියන්නේ එක්සෑම් එකක් ලං වෙලා පාඩම් කරන්න හිතාන් ඉන්නේ උන් ජීවිතේට එක්සෑම් එක ලං වුණාට පාඩම් කරන්නෙත් නැහැ. අයියෝ තව කල් තියෙනවා ওই වැඩේ කරන්න කියලා හිතාන් ඉන්නේ උන් ජීවිතේට ඒ වැඩේ ගොඩ දාගෙනත් නැහැ. එහෙම නෙමෙයි අර තමන්ගේ ඔළුවේ ඉඳලම තමන්ගේ ජීවිතේ තමන්ගේ ලයිෆ් එක ප්ලෑන් හදාගෙන ඉන්න එකාට ඌට උවමනාවක් තියෙනවා ජීවිතේ ගොඩ දාගන්න. ඒ නිසා ප්‍රායෝගිකව අපි අපේ ජීවිත ගොඩ දාගන්න නම් අපි මහන්සි වෙන්න ඕන. වැඩි හිතන්න එපා.
සමහර අයගේ බුද්ධි මට්ටම ඒ කියන්නේ සමහර අයගේ IQ එක සමහර අයට මම මේ කියන දේ සමහරට එකපාරින් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි වලට රෙකෝඩින්ග්ස් ටික තියෙනවා මගේ සපෝට් එක තියෙන ඕන වෙලාවක මට කතා කරන්න මගේ ෆෝන් නම්බර් එක වලට දෙන්න. අපි වැඩේ ගොඩ දාගෙන යමු. හරිද? ඉතින් එතකොට අර අපි ෆිසිකලි ක්ලාසස් වල සහ ඔන්ලයින් ක්ලාසස් වලදී සයිකොලොජිස්ට් පැත්ත හදලා මේ වැඩි ගොඩ දැම්ම තවත් ඇති මේ ක්ලාසස් වල සමහරට සයිකොලොජිස්ට් පැත්ත හැදිලා නැති ඒ කියන්නේ තමන්ට හොඳ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් නැති සමන්ට හොඳ රිස්ක් මැනේජ්මන්ට් ප්ලෑන් එකක් නැති ලයිෆ් එකේ හොඳ ටාගට් එකක් නැති දවසේ ගානේ තමන්ට ව්‍යාපාරිකයෙක් විදියට කරන්න ඕනි දේවල් ටිකක් තියෙනවා ඒ ටික කරන්න මිස් වෙලා තාමත් ජීවිතේ හරියමං විදියට ගේමක් ගහ ගන්න හොඳ අවබෝධයක් නැති සෙට් එකක් ඇති. හැබැයි ඒ කට්ටියටත් මම කියන්නේ අර මොකද මේ ෆස්ට් ටයිම් මට හම්බෙච්ච සෙට් එකක් ඉන්නවා 30ක් 40ක් විතර ඉන්නවා. ඉතින් ඒ නිසා මම එයාලටත් කියන්නේ අපිව ට්‍රස්ට් කරන්න අපි මේ උගන්වන දේවල් ටිකෙන් ඔයාලව ගොඩ දානවා. හැබැයි ඔයාලට හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕන. මොකද මම සල්ලි සාක්කුවට දාන්නේ නැහැ. ඔයාලට සල්ලි සාක්කුවට දාගන්න වෙනවා. මම සල්ලි සාක්කුවට දාගන්න විදිය ඔයාලට කියලා දෙනවා. තේරුණාද මං කියන එක? මේ ඉතින් එතකොට තමන්ට ගේමක් ගහන්න උවමනාව තියෙන්න ඕන. අපිට පුළුවන් ගේම ගස්සන්න. හරි. ඉතින් එතකොට මේකේ අනිවාර්යයෙන්ම ඔයාලට ට්‍රේඩින් කරගෙන යනවා නිවුස් බලන්න වෙනවා. ඉතින් අපි නිවුස් බලන දේ කියන්නේ වෙබ්සයිට්ස් ටිකේම ඔයාලට කියලා දෙන්න. ඉතින් ඇනලයිස් නෙමෙයි අපි ඔයාලට පැහැදිලිව උගන්වන්නේ මේ මාකට් එක රීඩ් කරන්න. හරිද? එහෙම නැත්නම් මේ මාකට් එක කියවන්න තමයි අපි ඔයාලට උගන්වන්නේ. හැබැයි ඔයාලා ඇනලයිස් දැනගෙන ඉන්න. එතකොට ඔයාලට මාකට් එක එන්ට්‍රි එකක් ගන්නකොට මාකට් එකේ කියවලා එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. හරිද? හරිද? ඉතින් අර නේද? සපෝට් ලෙවල් එකක් කියන්නේ මොකද්ද? රෙසිස්ටන්ට් ලෙවල් එකක්. මේ බලන්නකෝ. මොකද උනේ? මේ තාම මම හිතන්නේ මේ ලෙවල් එකක් තිබුණානේ මේ හොඳ ස්ට්‍රෝන් කී ලෙවල් එකක්. හරිද? ඉතින් එතකොට මේ කී ලෙවල් එක බ්‍රේක් කරගන්න බෑ. මොකද මාකට් එකේ බයි වුණාට ලොකු ඕඩර්ස් නැහැ. හැබැයි මම හිතනවා බොහෝ විට මේ මාකට් එකේ මේ විදිහට දඟලලා මාකට් එක අනිවාර්යෙන් ලොකු මූවමන්ට් එකක් අරගෙන හොඳ කැන්ඩල් එකකින් මාකට් එක අප් වෙයි. මම හිතනවා එහෙම අප් වෙයි කියන එක. හරිද? ඉතින් මගේ අදහස එහෙම ලොකු සිද්ධියක්. අපි ඒක තව ඉස්සරහට යද්දි කියන්නම්. ඇයි එහෙම වෙන්න හේතුව කියන එක. නේද? දැන් මෙතන ඉන්න කට්ටිය සාමාන්‍ය normally මම මේ අහන්නේ මේ ඇනලයිස් පැත්තේ සපෝට් රෙසිස්ටන්ට් ඊට අමතරව මේ ටූල්ස් ටික ඕවා මේවා ඔක්කොම දන්න කට්ටිය ඉන්නවද? එහෙම මෙලෝ දෙයක්වත් දන්නේ නැති කට්ටියත් ඉන්නවද? ටූල්ස් ටික යූස් කරන්න සපෝට් රෙසිස්ටන්ට් කියන්නේ මොනවද? chart patterns කියන්නේ මොනවද? indicators කියන්නේ මොනවද? ඒවත් දන්නේ නැති අය ඉන්නවද? මම මේ අහනවා නිකන්. ඔව් කියලා දාන්න එපා. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා හරි කමක් නැහැ කියලා දාන්න. ඔව් කියලා දාපුවම මම හිතන්නේ එක්කෝ සපෝට් රෙසිස්ටන්ට් දන්නේ එක්කෝ සපෝට් රෙසිස්ටන්ට් දන්නවා. බේසික් එකේ මැද ඉන්නේ හරි කවුලක් නැහැ බේසික් එකේ මැද හිටියට. දන්නේ නැහැ. චුට්ටක් දන්නවා හැමතෙම දන්නේ නැහැ. මේ normally අපි මේ මාකට් එකේ නේද මේ වගේ සපෝට් ලෙවල්ස් අපිට රෙසිස්ටන්ස් ලෙවල් මාකට් එකේ තිබුණොත් අපි මොනවද කරන්නේ? මාකට් එක මේ රෙසිස්ටන්ට් එකට ගියොත් අපි මොනවද කරන්නේ? සෙල් කරනවා. මේ වගේනේ රෙසිස්ටන්ට් එකට ගියොත් සෙල් කරනවා. ගොඩක් වෙලාට මේ විදිහට යනකොට අපි හැම වෙලාවම මාකට් එකේ බයි ඕඩර් සෙල් ඕඩර්ස් දා යනකොට මේ වගේ රෙසිස්ටන්ස් ලෙවල් එකකදී ඇත්තටම නේද අපි සෙල් කරනවා. ඉතින් සෙල් කරනකොට මොකද කරන්නේ? මේ වගේ උඩින් ස්ටොප් ලොස් තියාගෙන මේ වගේ ලෙවල් එකකදී සෙල් කරනවා. හැබැයි මේ මාකට් එකේදී අපි ගොඩක් වෙලාට මෙතනින් මාකට් එක සෙල් වුණොත් අපි ප්‍රොෆිට්. හැබැයි අපි දන්නේ නැහැ ඇත්තටම මෙතනින් මාකට් එක සෙල් වෙනවද කියන එක හරියටම. හැබැයි අපි මොකද්ද කරන්නේ? රෙසිස්ටන්ට් ලෙවල් එකක් අහ ගන්නවා මාකට් එකම මිලට අවස්ථා දෙකක් ආව නිසා මෙයා රෙසිස්ටන්ට් කියලා ගහ ගන්නවා. ඇත්තට මේක රෙසිස්ටන්ට් කියලා දන්නේ නැහැ. හරිද? මේක ෆෝන් එකනුත් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරිද? ඉතින් එතකොට මේක හදිස්සියවත් මාකට් එක මෙතනින් බයි වෙලා උඩට ගියොත් අපි ස්ටොප් ලොස් වදිනවා. ඉතින් එතකොට මාකට් එකේ මතක තියාගන්න වෙන දේ දැනගෙන තමයි මෙතනින් එහාට අපි ට්‍රේඩ් කරන්නේ. ඉතින් එතකොට මතක තියාගන්න normally traders ලා 1 to 1 එහෙම නැත්නම් 1 to 2 gains තමයි ලංකාවේ ඉන්න ට්‍රේඩර්ස්ලා ගන්න. ඒ කියන්නේ ට්‍රේඩ් එකක් දාපුවම එකට දෙකක්. එහෙම නැත්නම් එකට එකක ප්‍රොෆිට් එකක්. එකකට තුනක ප්‍රොෆිට් එකක්. ඔච්චරයි ලංකාවේ ඉන්න ට්‍රේඩර්ස්ලා 1 to 1 1 to 3 1 to 2 කියලා කොහොම තමයි ගහන්නේ. හැබැයි order flow trade කරන කෙනා 1 to 5 1 to 10 වගේ ගේන එකක්. එහෙම නැත්නම් 1 to 15 වගේ ගේන. ඒ කියන්නේ අපි ඩොලර් එකක් දාලා ඩොලර් 5ක් ඩොලර් 10ක් ඩොලර් 15ක් වගේ වහන්න තමයි හරිද? අපි ටාගට් කරන්නේ. හැබැයි බේසික් ටු ඇඩ්වාන්ස් ඉගෙන ගත්ත ඇනලයිස් මෙතඩ්ස් දන්න කෙනා එයා තීර විතරයි දන්නේ. එතකොට එයා මේ වගේ දෙයක් වුණොත් මෙහෙම වෙයි කියලා එයා හැම වෙලාවෙම ටාගට් කරන් ඩොලර් එකක් දාලා ඩොලර් එකක් හොයන්න නැත්නම් ඩොලර් එකක් දාලා ඩොලර් 3ක් හොයන්න තමයි ටාගට් කරන්නේ. හැබැයි අපි ටාගට් කරන්නේ එහෙම නෙමෙයි ඩොලර් එකක් දාලා ඩොලර් 15 ඩොලර් එකක් දාලා ඩොලර් 10ක් හොයන්න තමයි අපි ටාගට් කරන්නේ. ඒ නිසා අපි මේ ලස්සන මේ වැඩේ කරගෙන යමු. හරිද? ඉතින් එතකොට මේ මාකට් එක හැම වෙලාවෙම මූව් වෙන්නේ ඉල්ලුම හා සැපීම මත කියන කාරණාව ඔයාලා ඔළුවට තියාගන්න. ඉතින් එතකොට
1970 1980 කියන කාලෙදී ධාන්‍ය හා ඉන්ධන මත ඒ කියන්නේ ධාන්‍ය හා ඉන්ධන ඊට අමතරව අත්‍යවශ්‍ය ওই තිරුඟු හාල් මෙන්න මේ වගේ මාකට්ස් වලට තමයි ওই ඇනලයිස් මෙතඩ්ස් ආවේ ලෝකෙට. හරිද? එතකොට 1970 ගණන් වල ඉඳන් 60 ගණන් වල ඉඳන් තමයි ඇනලයිස් මෙතඩ්ස් එන්නේ. දැන් ඒ කියන්නේ අවුරුදු කේද 60ක් 70ක් විතර පරණයි මේ මෙතඩ්ස්. හරිද? සාමාන්‍ය 50ක් 60ක් සමහරට ඒක ඔය තෙල් පාවිච්චි කරන්න ගන්න කාලේ සහල් පාවිච්චි කරන්න ගන්න කාලේ තිරුඟු පාවිච්චි කරන්න ගන්න කාලේ කියන්නේ අවුරුදු 100ක් විතර සමහරට පරණ වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට මේ ඕඩර් ෆ්ලෝ කියන මෙතඩ් එක ඒ කියන්නේ මේ ට්‍රේඩි කියන්නේ මේ ඕඩර් ෆ්ලෝ කියන මෙතඩ් එක 2000 2002 වගේ කාලෙදි තමයි ලෝකෙට එන්නේ. ඉතින් එතකොට ජපාන්ු මේ කැනල්ස් ලෝකෙට හඳුන්වලා දුන්නා. ඉතින් මේ කැනල්ස් හඳුන්වලා දෙනකොට මේ කැනල්ස් කියන්නේ පාවිච්චි කරලා මාකට් එකේ කොහොමද ට්‍රේඩ් කරන්න කියන එක තමයි ඕඩර් ෆ්ලෝ වලින් කියලා දුන්නේ. ඉතින් එතකොට අර සප්ලයි ඇන් ඩිමාන්ඩ් එක මත තමයි මේ මාකට් එකක් හැම වෙලාවෙම එක්ක බයි වෙන්නේ එක්ක සෙල් වෙන්නේ කියන එක ඔයාලා හැමෝම දන්නවා. ඉතින් ඒත් එක්කම අර මේක ස්ටොක් මාකට් එකට ෆොරෙක්ස් මාකට් එකට ආවේ. නමුත් දැන් ක්‍රිප්ටෝ මාකට් එකටත් මේක යූස් කරන්න පුළුවන්. ඉතින් එතකොට මේක ගොඩක් සංකීර්ණයි. හරිද? හැබැයි මම ඔයාලට මේක සරලව ඔයාලට කියලා දෙන්නම් බය වෙන්න එපා. මේකේ සිස්ටම් ඇන්ඩ් තියරි මෙතඩ්ස් කියන කාරණා තුනක් තියෙනවා. ඉතින් එතකොට මේ තුනම ඔයාලට සිස්ටම් එක මොකද්ද, තියරි එක මොකද්ද, මෙතඩ් එක මොකද්ද කියන කාරණාව කියලා දුන්නාම ඔයාලට වැඩේ කොට දාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව ඔයාලට අනිවාර්යයෙන්ම PC එකෙන් යූස් කරන කට්ටිය ATAS app එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? Google එකට ගිහලා ATAS කියලා සර්ච් කරාම app එක තියෙනවා. ඉතින් එතකොට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් go charting කියලා ඒ කියන්නේ forex වලට go charting කියලා තියෙනවා. මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් trading view එක යූස් කරන්න පුළුවන්. ඉතින් ATAS එක අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න කට්ටිය ඊමේල් එකක් ඔයාලගේ personal use කරනවා. මේකට access එනවා. ඊට පස්සේ password එකක් create කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ටික මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්න. අඩුම RAM එක 8GB තියෙන්න ඕන. lap එකක් use කරන කෙනෙක් ගෝල්ඩ් වලට පුළුවන් හිම ගැටලුවක් නැහැ. ඉතින් එතකොට අඩුම 8GB RAM එකක් තියෙන්න ඕන. හරිද? i5 gens වලින් උඩ මං හිතන්නේ මේක පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට laptop PC වලට වඩා පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ගැටලුවක් නැහැ. 8 ඒ කියන්නේ 8GB RAM එකකින් උඩ තියෙනවා නම් තමයි මේක වැඩ කරන්නේ. හරිද? ඒක මතක තියාගන්න. හරිද? ඊට අමතරව ඔයාලට පළවෙනි දවසේ ඇතුළතදී ওই දේවල් ටික කතා කරනවා. ඊට අමතරව ඔයාලට forex trading පැත්තට ගියාම forex පැත්තේ account එකක් හදාගන්න විදිය, trade එකක් දාන්න විදිය, pip slot ticks කියලා තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට වැදගත් වෙන කාරණා ටිකක් ඒ පැත්තේ තියෙනවා. ඉතින් එතකොට ඒ ටික ඔයාලට කතා කරනවා. ඊට අමතරව spot trading සහ future trading ගැන මූලික කාරණා ටිකක් ගැන කතා කරනවා. සහ investing පැත්තට ඔයාලට කතා කරනවා. NFT සහ airdrops පැත්ත ඔයාලට කතා කරනවා. ඉතින් එතකොට මේ විදිහට තමයි ක්‍රිප්ටෝ පැත්තෙන් මුදල් උපයන්නේ සහ ෆොරෙක්ස් පැත්තෙන් මුදල් උපයන්නේ කියන කාරණා දෙක පැහැදිලිව සරලව ඔයාලට කියලා දෙන්නම්. හරිද? ඉතින් එතකොට ඊට පස්සේ ඔයාලට මේ තියෙන්නේ trading view interface එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද මේ තියෙන ATAS එක. ඔයාලට ATAS එකත් ඩවුන්ලෝඩ් කරගන්න විදිහ ඒව මේ ඔක්කොම ටික ඔයාලට කියලා දෙනවා. හරිද? ඉතින් එතකොට මේකේ ගොඩක් දේවල් ඔයාලට benefits තියෙනවා. ඉතින් එතකොට මේ benefit ටික ඔක්කොම ඔයාලට step by step කතා කරනවා. මගෙන් අහනවා සර් ට්‍රේඩ් කරනවාද කියලා. නෑ අනේ මම ට්‍රේඩ් කරන්නේ නෑ මම ක්ලාස් ඉස්සරේ කරා. යකෝ මගේ ඔච්චර ට්‍රේඩ් ප්‍රොෆිට් කාඩ් PNL ඒවා මේ ඔක්කොම හැමතැනම ෂෙයා කරනවා. ඇයි බං ඒ? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මම තාම දැන් ඔය ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න ගියේ නෑ. මේ සර් දාලා තිබ්බා මේ group එකේ link එක. ෆොරෙක්ස් ට්‍රේඩ් වල කීයක් දානවද සාමාන්‍යයෙන් මේ වල කීයක් දානවද? ඔව්. මෙහෙමයි USDT 150ක් දාලා පටන් ගන්න කියලා තමයි මම කියන්නේ අඩුම. 150 නේ. ඔව්. එතකොට මේ තියෙන ATAS එක ඉතින් එතකොට මේකේ ඕඩර්ස් ඒව මේව ටික ඔක්කොම ඔයාලට අපි ඉස්සරහට කියලා දෙනවා. අද ෆස්ට් ඩේ එකක් විදිහට මම කරේ ඔයාලට මුකුත් ලොකුවට කතා කරේ නැහැ. ඉතින් මේ තියෙන්නේ ඕඩර්ස් වැටෙන විදිහ. ඉතින් මේ ඕඩර්ස් වැටෙන විදිහත් එක්ක හැමදේම කතා කරනවා ඔයාලට. හරිද? බය වෙන්න එපා. ඉතින් එතකොට මාකට් එකේ දැන් ඔයාලට පේනවාද මේ මෙතන ඇත්තටම රෙසිස්ටන්ස් ලෙවල් එකක් තියෙනවානේ. ට්‍රේඩර්ස්ලා දන්නවා මේ හොඳ රෙසිස්ටන්ස් ලෙවල් එකක් තියෙනවානේ මෙතන. එතකොට මේ හොඳ රෙසිස්ටන්ස් ලෙවල් එකක් රෙසිස්ටන්ස් සෝන් එකක් මෙහෙම තිබ්බ වුණාට මේ හරිද? මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මේ මෙතන වැටෙන ඕඩර්ස් ප්‍රමාණය. ඉතින් එතකොට මෙතනින් ඔයාලට buy orders sell orders ප්‍රමාණය බලලා මාකට් එක ඊගා මොහොතේ මොනවද වෙන්නේ ඊට අමතරව මේ මාකට් එක move වෙන්න තියෙන වැඩිපුරම liquidity කොහෙද මේ ඔයාලට බැලුවොත් පේනවා මේ පහළ liquidity වලට වඩා මාකට් එක උඩ liquidity තියෙනවා. එතකොට උඩට යනවා. හරිද? එතකොට මේ ඔයාලට පේනවාද මෙතන තියෙනවා ලොකු ඕඩර් එකක් මේ
මේ ඕඩර් එක 496ක ලොකු සෙල් ඒ කියන්නේ ලොකු සෙල් ඕඩර් එකක් තියෙනවා. ඉතින් එතකොට මේ සෙල් ඕඩර් එක ගන්න මාකට් එක 82000ට අනිවාර්යෙන් BTC එන්න ඕන. ඉතින් ඔයාලට ඕනනම් ඔන්න මම ඔයාලට ප්‍රෙඩික්ෂන් එක පොඩි දුන්නා 82000ට BTC එන්න ඕන. ඉතින් එතකොට මෙතන ඔයාලට පේනවා මෙන්න මේ කියන ලෙවල් එක තියෙනවා. මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරගන්න විදිය උඩ ඕඩර් එකක් තියෙනවා. ඕඩර් එක සහ ලික්විඩිටි තියෙන උඩ. හැබැයි මෙයා මේ ඕඩර් එක බ්‍රේක් කරගන්න නම් එයාට ඇත්තටම ලොකු බයි ඕඩර්ස් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ බයි ඕඩර්ස් ප්‍රමාණය අපිට මෙතන පුළුවන් මේ bid and ask delta වලුම් මෙන්න මේකත් එක්ක අපිට බලා ගන්න පුළුවන් මාකට් එකේ බයි ඕඩර්ස්ද මේ වෙලාව වැඩි වෙන්නේ සෙල් ඕඩර්ස්ද වැඩි වෙන්නේ. ඉතින් බයි ඕඩර්ස් වැඩි වෙනවා මාකට් එක සෙල් වෙනවා සෙල් ඕඩර්ස් වැඩි වෙනවා මාකට් එක කියන්නේ සෙල් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ටිකක් බලාගෙන අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මේ පහළ බලපුවම පහළ ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් නැහැ. ඉතින් මේ ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් නැහැ ලික්විඩිටි ගන්න ලොකු බයි ඕඩර් කියන්නේ මේ පහළ ලොකු ඕඩර්ස් නැහැනේ. ඉතින් එතකොට මේ උඩ තියෙනවා ලොකු ඕඩර් එකක්. ඉතින් එතකොට මේ ඕඩර් එක ගන්න අනිවාර්යෙන් මාකට් එකක් යනවා. හැබැයි යද්දි මෙන්න මෙතන තියෙන හොඳ කී ලෙවල් එකක් මේ කී ලෙවල් එක බ්‍රේක් කරගන්න නම් අනිවාර්යෙන් එයාට ලොකු වොලුම් එකක් ඕනේ. ඉතින් මේ ලොකු වොලුම් එක ගන්න එයා සමහරට මෙතන පොඩ්ඩක් ඩ්‍රොප් වෙලා ලොකු වොලුම් එකක් අරගෙන ඊට පස්සේ ආපහු අප් වෙන්න පුළුවන්. ලොකු වොලුම් එකක් මෙයා මේ BTC වල ලොකු වොලුම් එකක් අරන් ආපහු ඊට පස්සේ එයා අප් වෙන්න පුළුවන්. ඉතින් එහෙම තමයි ඒක තියෙන්නේ. ඉතින් එතකොට SNR වල එම රිජෙක්ෂන්ස් කැනල්ස් හදලා තිබ්බා වුණාට මේ SNR වල ඒ ෆෝමේෂන් රිජෙක්ෂන්ස් කැනල්ස් හදලා තියෙනවා. හැබැයි හැදුවා වුණාට වැඩක් නැහැ. මාකට් එකේ මේ එන ඕඩර්ස් ප්‍රමාණය කොහොමද මොනවද ඉන්න ඕඩර්ස් කියලා බලාගෙන අපිට පුළුවන් ඊගාවට මාකට් එකේ බයි ඕඩර්ස් දානවද සෙල් ඕඩර්ස් දානවද කියන එක තේරුම් ගන්න. ඒක තමයි ඔය ඕඩර්ස් පැත්තෙන් වලට කතා කරන්න තියෙන්නේ. එතකොට එතනින් එහාට අපි 88 එකට ගත්තා මේ 88 එකේ තව අපිට කතා කරන්න දේවල් තියෙනවා. හරිද? මේකේ ඔයාලට මෙතන ඔයාලට මේ තියෙනවා ගොඩක් දේවල් ලික්විඩිටි තියෙනවා, ඉන්බැලන්සස් තියෙනවා, ඔන් chart තියෙනවා, ලික්විඩිටි මැප් තියෙනවා, ප්‍රොෆිට් chart තියෙනවා, මේ වගේ වොලුම් තියෙනවා. ඉතින් මේ වගේ අපිට වැදගත් වෙන මේ කියන්නේ chart ටිකක් තියෙනවා. ඉතින් මේ chart ටිකම ඔයාලට මම කතා කරනවා. හරිද? මේ වැදගත් වෙන chart ටිකක් තියෙනවා. ඉතින් මේ chart ටිකම ඔයාලට කතා කරනවා. ඊට අමතරව මම plan කරන් ඉන්නවා මේ ඔයාලට ෆන්ඩමෙන්ටල් පැත්තේ දේවල් ටිකක් ගැන කතා කරන්න. ඉතින් ওই විදිහට තමයි අපේ ක්ලාසස් ටික යන්නේ. ඉතින් එතකොට ස්ටුඩන්ට්ස්ලාට අපි දීලා තියෙනවා රුපියල් 12000කට ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් සම්පූර්ණම කෝස් එක. ඒකෙත් රුපියල් 7000ක් ගෙවලා ඉතුරු 5000 ඔයාලට ගෙවලා බැලන්ස් එකක් පස්සේ ඔයාලට ගෙවන්න පුළුවන්. මොකද මම කියන්නේ ඕඩර් ෆ්ලෝ කරන්න එනවා නම් අතේ ඩොලර්ස් ටිකක් දාගෙන එන්න ක්ලාසස් ටික යන ගමන් ඔයාලට ට්‍රේඩ් කරලා සල්ලි හොයන්න තමයි තියෙන්නේ. අම්මට සිටි තිලිනියත් ඇවිල්ලා. හරිද? ඊට පස්සේ එතනින් එහාට ගත්තාම ඉතුරු බැලන්ස් එක ඔයාලට හිමීට ගෙවා ගන්න පුළුවන්. එතකොට මේ ට්‍රී කියන්නේ මේ වෙනකන් DS එකට ජොයින් වෙලා නැති එළී ඉන්න කෙනෙක් නම් ඔයාට රුපියල් 17000කට ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් කෝස් එක ජොයින් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් කෝස් එකට ජොයින් වුණාම ඔයාට හම්බ වෙනවා සම්පූර්ණයෙන්ම ලයිව් ක්ලාසස් වල ඇක්සස් ටික හම්බ වෙනවා, ඇනලයිස් ගෲප් එකක් හම්බ වෙනවා, ෆන්ඩමෙන්ටල් ගෲප් එකක්, chat ගෲප් එකක් හම්බ වෙනවා. හැම ක්ලාස් එකකම අදාළව රෙකෝඩින්ග්ස් ටික හම්බ වෙනවා. ඉතින් මේ වගේ ලොකු දේවල් ටිකක් එක්ක යන්නේ. ඉතින් ලංකාවේ ලොකුම සිග්නල් ගෲප් එකේ ඔයාට ෆ්‍රී සිග්නල් channel එකකුත් ඔයාට හම්බ වෙනවා. හරිද? ඒ විදිහට තමයි යන්නේ අපේ ක්ලාසස් ටික. ඉතින් එතකොට මම අද ලොකු ටයිම් එකක් ගත්තේ නැහැ. මට කියන්නකෝ ක්ලාසස් කරන්න පුළුවන් දවස් දෙකක්. මට මේ සෙනසුරාදා මේ කොබන් ඇඩ්වාන්ස් එකේ සෙට් එක ප්‍රගීත් කමිත්ලා ඉන්නවද? කවද්ද අපිට පුළුවන් ඔව් ක්ලාස් සර්. කරන්න බා? අපි සැටර්ඩේ කරමු කියලා නේ ගත්තේ සර්. මන්ඩේ එක පොඩ්ඩක් මෙහා කරලා. හරි. එතකොට මේ අනික් කට්ටියට මට ඉරිදා කොහොමත් බෑ. හරිද? මේ බ්‍රහස්පතින්දා කොහොමත් බෑ ෆ්‍රී සෙෂන් එකක් යනවා. ඉරිදයි බ්‍රහස්පතින්දයි නැතුව සෙනසුරාදාත් නැතුව ඊටු දවස් ටික ෆ්‍රී තියෙනවා. මට දවස් දෙකක් කරන්න. සිකුරාදා පුළුවන්ද? දවස් සිකුරාදා දෙකක් යන්න. පුළුවන්. සිකුරාදා පුළුවන්ද? ඔව්. ඒ කියන්නේ ඉරිදා දැනට ඇත්තරම් බෑ. මොකද ඉන්ස්ටිටියුට් එක ෆ්‍රී සෙෂන් එක යන්නේ ඉරිදා කොහොමත්ම බෑ. මේ බ්‍රහස්පතින්දා තියෙනවා. ඊට පස්සේ සෙනසුරාදා තියෙනවා. ওই දවස් තුන ඉරිදා බ්‍රහස්පතින්දා සෙනසුරාදා. ওই දවස් තුන ඇතැරලා ඊටු දවස් ටිකකින් පුළුවන් මට. සඳ පුළුවන්, අඟහරුවාදා පුළුවන්, බදාදා පුළුවන්, සිකුරාදා පුළුවන්. දවස් දෙකක් සිකුරාදා යන්න. එක ළඟ බෑනේ කොහොමත්. අපි සඳයි සිකුරාදායි. සිකුරාදා යන්න. අවුල නැද්ද ළමයි? ඔව් හැබැයි. ඈ? ඒ දෙකම අරු. අවුල නැහැ සර්. අවුල නැහැ සර්. එදා දෙමොද? සෙනසුරාදා බෑස බේසික් තියෙනවා. මට 88 එක ගන්න ගියාම ඔය වගේ ලොකු රේන්ජ් එකක් පෙන්වන්නේ නැහැ නේද? හරි 88 ගන්න මොකද ගියාම නැතුව වෙන දවසක් පුළුවන් ඉස්සෙ කොහොමද ගන්න ගන්න කට්ටිය. ටූල්ස් ඔයාලට ඕනි වෙන්නේ නැහැ. මොකද ඔයාලට වෙබ් එකක් මම දෙනවා කියලා කිව්වනේ. වෙබ් එක ඇතුළත SMC ඇනලයිස් කරන්න ඕනි ටූල්ස් ටික තියෙනවා. ඊට පස්සේ ඕඩර්ස් ටික වැටෙනවා. බුක් මැප් එකේ තියෙන ඕඩර්ස් ටික වැටෙනවා. ඒ ඔක්කොම ටික ඔයාලට අපි දෙන මේ වෙබ් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මොබයිල් version එකක් දෙනවා. Excuse me, sir. ඔව්.
සර් මේ කුරුණෑගල කොහොමද ක්ලාස් කරන්නේ? ෆිසිකල්ද? ඔව් ෆිසිකල් මේ 13 පටන් ගන්නවා. බදාද? ඕඩර් ෆ්ලෝ කෝස් එකද? ඕඩර් ෆ්ලෝ නෑ. ඕඩර් ෆ්ලෝ බුද්ධුවම් මේ ඔන්ලයින් කරන්නේ. ඕඩර් ෆ්ලෝ මේ කෝස් එක එතකොට කරන ගමන් ට්‍රේඩ් කරගන්න ඒ ටිකත් එහෙම හරි සර් thank you. මොකද මට බයිනෑන්ස් ඉන්ටර්ෆේස් ගැන කතා කරන්න, P2P ගැන කතා කරන්න, ට්‍රේඩ් ඕපන් කරන්න, ට්‍රේඩ් ක්ලෝස් කරන්න, ඔය එන්ට්‍රි පොයින්ට්ස් ඒ කියන්නේ සෝරි මේ ඉන්ටර්ෆේස් කතා කරන්න දැන් ওই ටික ඔක්කොම උඹලා දන්නවනේ. මට තියෙන්නේ මේ වගේ තැන් වලින් මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා කතා කරන්න. අන්න ඒ තැන් වලින් එහෙම කරන් යන්න තියෙන්නේ. හරි. එතකොට සඳුද කියන්නේ එහෙනම් අපි දාමුද ක්ලාස් සංගහරුවාදායි සිකුරාදායි ක්ලාස් දාමු ඈ. දැන් හැමෝගෙම හිත හදන්න ගියොත් මටත් එන්නේ ඩයනක්කට වෙච්ච වැඩේ තමයි ඈ. ඒ නිසා මට මේ වැඩේ කරන්න බෑ. කුමාරියක්කට වෙච්ච වැඩේ ඩයනක්කට වෙච්ච වැඩේ වෙන්නේ. ඒ නිසා අපි දාමු ක්ලාස් සංගහරුවාදායි සිකුරාදායි කියන්නේ ඔයාලට එතකොට අය ක්ලාස් එකක් තියෙන්නේ සිකුරාදා. හරිද? එතකොට සිකුරාදා ක්ලාසස් තියෙනවා සහ අඟහරුවාදා ක්ලාසස් තියෙනවා. මම බුලත් දෙන්නේ නැහැ. ඔන්න හැමෝටම කිව්වා රෑ 8:00 ක්ලාස් පටන් ගත්තා. එතකොට දැන් අද ඔයාලට මෙහෙම කතා කරා වුණාට දැන් සිලබස් එක පටන් ගත්තා මෙහෙම කතා කරන්නේ නැහැ. මොකද මට මේ දැන් පළවෙනි දවසේ නිසා ඔයාලට මුකුත් මම කතා කරේ නැහැ. හැබැයි සිලබස් එක පටන් ගත්තාම මෙහෙම නැහැ. එතකොට අපිට කතා කරගෙන ඉගෙනගෙන යන්න තියෙන. account එක ඩොලර් කීයක් වගේද? එහෙම ලොකු order flow කරන්න ලොකු ඩොලර්ස් ප්‍රමාණයක් ඕනේ නැහැ. ඩොලර් 30ක් විතර තිබ්බාම ඇති. වෙන්නේ මොකද්ද කියලා දැනගෙන උඹලා ට්‍රේඩ් කරන්න. ඔය දැන් මගේ අර මම ස්ක්‍රීන්ෂොට් එකම දැම්මේ ඩොලර් 5 දාලා ඩොලර් 200 300 හෙව්වා. ඉතින් මේ ඕඩර් ෆ්ලෝ එකේ නේද? ඕඩර් ෆ්ලෝ. ඉතින් මේ පේනවද? මේ ඩොලර් 4 ඩොලර් 100. මේ ඩොලර් 11 ඩොලර් 290යි 300යි. AP එක නම් ඌට එපා වෙන්නේ නැති. මම කොහම හරි බයි දාලා ඩොලර් 580ක් කෙලුවා සෙල් දාලා ඩොලර් 800 ගාණක් ගැලෙව්වා. මේ ලොකු මාජින් නෑ මේ ඩොලර් 3යි 4යි. හැබැයි ප්‍රොෆිට් එක පේනවද මේ? මේ තියෙන්නේ ආයේද මේ අයස්ගේ ස්ක්‍රීන්ෂොට් යන්නේ ආයස් උඹේ නේද? නැද්ද? වෙන කාගේ හරි නැද්ද? ඕ මගේ එහෙමද? මේ පේන ඩොලර් 21 ඩොලර් 180යි ඩොලර් 3 ඩොලර් 25 ඩොලර් 3 ඩොලර් 30යි මේ ඩොලර් 12 ඩොලර් 100යි එහෙම මේ 114යි මේ වෝඩර් ෆ්ලෝ කියන්නේ පොඩි මාජින් මැක්ස් ලිවරේජ් ලොකු ප්‍රොෆිට් හරිද? ඉතින් අපි මේ විදිහට වැඩේ මේ පේනවනේ ඉතින් ආයේ සමහරු ආනවා වගේ PNL ප්‍රොෆිට් කාඩ් අනම් මම මේ ඒවා තමයි එවන්නේ වෙන කාගේවත් ඒවා එවන්නේ නෑ මම. හරි? ඉතින් එතකොට මේ මං හිතන්නේ මං කියන්නේ එහෙම ලොකුට දන්නේ නැති. අය කියන්න. හරි. ඉතින් එතකොට අපි මේ විදිහට වැඩේ කරගෙන යමු. හරිද? ඉතින් ওই විදිහට තමයි යන්නේ. ඉතින් එතකොට මේ order flow වලට මම ඔයාලට phone number එකක් දැම්මා. ඉතින් එතකොට මේ phone number එකට කතා කරන්න මොනවා හරි තිබුණොත් WhatsApp ගන්න හරි. මේ මොකද්ද number එක? මේ number එක 075යි 062යි 77යි 29. මේ මගේ අතේ තියෙන්නේ. මේ order flow පැත්තේ මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් ඒකට කතා කරලා වැඩේ අපි කරගමු. ඔව් දැන් සල්ලි ගෙවලා නැති කට්ටිය ඔයාලා හැමෝම order flow second batch එකට join වෙන්නේ. second batch එක join වෙන්නේ ඒක 15 වෙනිදා අපි start කරනවා. හරිද? සල්ලි ගෙවලා නැති කට්ටියට 15 වෙනිදා start කරනවා. සල්ලි ගෙවලා තියෙන කට්ටියට අපි අඟහරුවාදා ඉඳන් සිකුරාදා ඉඳන් classes ටික start කරනවා. හරිද? මම මේ PDF එකකුත් හදන ගමන් ඉන්නේ. ඒකත් හදලා ඉවරනොත් ඒකත් මම ඉක්මනටම දෙන්නම් ඈ. PDF එකකුත් තියෙනවා. ඒකත් මම PDF එක තියෙනවද? මේ හදන ගමන් ඉන්නේ තියෙන්නේ. හදලා ඉඳපන් ඉවර වෙනකම්. එහෙම ඉක්මනට දෙන්න ඕනේ ඉතින් අපිට. හදිස්සි. ආව් අම්මෝ මම මේ ඉන්ස්ටිටියුට් එක අධිශිකාරු ඕන තරම් අධිසිකාරය ඔව් මේ තිල්ල ප්‍රොෆිට් කාඩ් එකක්වත් නැහැ උනට එන්නේ ටස් කියපු සොෆ්ට්වෙයාර් එක ටැප් එකකින් යූස් කරන්න පුළුවන්ද සර්? මොකේද? ටැප් එකේද? ටැබ් එකට බෑ මං ටැබ් එක මේ කියන්නේ powerful හොඳ iPad එකක් වගේ නම් හොඳට තියෙන මේ පුළුවන් වෙයි. හැබැයි normally RAM එක ඕනේ 8GB ලැප් එකට 8GB RAM. ඔව් 8GB වලට උඩින් තියෙනවා. හැබැයි ටැබ් එකට සපෝට් කරයිද කියලා මං හිතන්නේ. ලැප් එකට සපෝට් මේ මැෂින් එකක් ගන්නවා නම් 8GB වලට උඩින් RAM එකක් ගහලා ගන්න. ස්පීඩ් එකක් ඕනේ ඒක. හරි. එහෙම නැත්නම් ඉතින් ප්‍රීමියර් ඩවුන්ලෝඩ් කරමු. මේ ප්‍රීමියර් බයි කරමු ට්‍රේඩින් view ආයි. මේ මම අටාස් එකත් අරගෙන ඈදින අටාස් එකත් අරන් මේකත් අරන් ඉන්න බා. මොනවද? දැන් බයි කරන්න කීයක් ගන්නවද සර්? දන්නේ. දන්නේ. බිගෙන් මම බයි කරන් දින ලක්ෂයක්ද කොහෙද ගියා? දැන් කොහොමද කියලා දන්නේ. දැන් සල්ලි දීලා ගන්න කොහොමද බයි කරන්නේ?
ඒව කියලා දෙන්න. මේ මම අර අද දීපු සිග්නල් එක හරිද? තාම මේ ස්ටොප් ලොස් හිට් කරා. ඒ කියන්නේ ට්‍රේඩ් එකක් කවුරුහරි හෝල්ඩ් කරා හිටියා නම් 119ක් පිප්ස් ගියා හරිද? ඔය ක්ලාස් එක පටන් ගන්න කලින් දීපු සිග්නල් එකනේ ගෝල්ඩ් එකේ 119ක් පිප්ස් ගියා. තාමත් අර ස්ටොප් ලොස් ඒරියා එකට ස්ටොප් ලොස් තාම හිට් නැහැ. තාම ට්‍රේඩ් එක තියෙනවා. දැනුත් ඕපන් හැබැයි දැන් මම දැන් දන්නේ ඩෙල්ටා කොහොමද කියලා. මේ හරි මම හිතන්නේ මේක මේ මෙහෙම තියෙයි කියලා. සෙල් එකක් දුන්නා ක්ලාස් එක පටන් ගන්න ඇවිල්ලා මම මේ zoom එක හදනකොට නිකන් දැක්කේ ගෝල්ඩ් එකේ අඩෝ සෙල් එකක් තියෙන හොඳ කී ලෙවල් එකකින් මේ ඩ්‍රොප් වෙන්න තියෙන්නේ නේද? ප්‍රයිස් ඇක්ෂන්ස් කැනල් එකක් ඇතුව ඩොක් ගාලා දුන්නා. හරි. ඉතින් එහෙනම් අපි සෙකන්ඩ් බැච් එක 15 වෙනිදා හම්බෙමු. ඕඩර් ෆ්ලෝ ෆස්ට් බැච් එක පළවෙනිදා මේ සිකුරාදා හම්බෙමු. තාම මේ ඕඩර් ෆ්ලෝ බැච් එකට ජොයින් වෙන්න අපි කොහොමද ළමයි 50 ගන්න මේ පාරත් මට ළමයි 70ක් වුණා මම මේ කල්පනා කරන මුන් 70ම කොහොමද අදගෙන යන්නේ මේ ළමයි 72ක් ඉන්න තව එක්කෙනෙක් රික්වෙස්ට් උත් දාලා තියෙනවා. එතකොට ඊගා බැච් එකට මම ළමයි 50යි ගන්න ඊට වඩා අරගෙන මට බලන්න බෑ. හරිද? බොරුවට අරගෙන බෑනේ. ළමයි 50ක් අරගන්න මේ ළමයි 50 බලාගෙන යන්න. අරකට ජොයින් වෙන්න කැමති 50 දෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් ගහන්න. ඊට අඩුනත් මම හරි කැමති මොකද ඉන්න හැම එකම මම බලන්න බෑ. සර් ඒකට කොහමද ජොයින් වෙන්නේ? ඒකට ජොයින් වෙන්න ඔයාලා ස්ටුඩන්ට්ස්ලානේ. ඔයාලට තියෙනවා ඔයාලගේ ඩෑෂ්බෝඩ් එකේ බලන්න ඔෆර්ස් සෙක්ෂන් එකට ගිහලා ඕඩර් ෆ්ලෝ එක දාලා තියෙනවා. එතකොට කෝස් වල ඔෆර්ස් යටතේ තියෙනවා ස්ටුඩන්ට්ස්ලාට ඔෆර් එක යටතේ රුපියල් 12000කට යන්න පුළුවන්. බැංක් ඩීටේල්ස් අපේ දන්නවා. බැංක් ඩීටේල්ස් වලට රුපියල් 7000ක් මුලින්ම දාලා රිසිට් එක අප්ලෝඩ් කරන්න සෙකන්ඩ් බැච් එකට ඇඩ් කරයි. ඊටු 5000 පස්සේ ගන්න. මුලින්ම ජොයින් වෙන කට්ටිය තාම මේ කියන්නේ කෝස් එකට ජොයින් වෙලා නැති කවුරු හරි ඉන්නවා නම් මගේ නම්බර් එකට ඔයාලා ඉක්මනට මේ WhatsApp message එකක් දාන්න. මගේ නම්බර් එක ඔයාලා දන්නවනේ. මගේ නම්බර් එක කියන්නේ මේ ඕඩර් ෆ්ලෝ වලට දීලා තියෙන එක. ඕඩර් ෆ්ලෝ කියන්නේ මොකද්ද? ඈ? අර 075 නම්බර එකද සර් මම මේ දැන් ජොයින් උනේ සර්. ඔව් ඒක තමයි සුද්දා. ඒකේ WhatsApp පෙන්නන්නේ නැහනේ. බොරු කියන්න එපා කඩෝ. මම දැන් අද ඉඳලා මේ දාන්න බැලුවා සර් කියලා මේ ජොයින් වෙන්න මේ නම්බරේ 15 පටන් ගන්න. මේ නම්බරේ. හරි සර්. හරි. ඕඩර් ෆ්ලෝ කියන්නේ මොකද්ද? දැන් බා මෙච්චර මේ කියලා දුන්නේ මොකද්ද? පුතා රෙකෝඩින් එක දෙන්නම්කෝ. ඒක බලන්න. හාද? මේක ඕඩර් ෆ්ලෝ පැත්තේ තමයි. නෑ සර් ක්ලාස් එක මැදක් හරියද ජොයින් උනේ ඒකයි. හරි කමක් නෑ හාන්සි මං රෙකෝඩින් එක දෙන්න. මේ හෙට පොඩ්ඩක් 12 විතර වෙයි අද රෙකෝඩින් එක එනකොට. ඒක මේ දෙන්නම් ඒක බලන්න. සර් එතකොට මම බේසික් කෝස් එක කරා. එතකොට මේකත් කරොත් හොඳයිද? ඔන්න. මම බේසික් කෝස් එක කරා. මේකත් කරාට අවුලක් නැද්ද? අවුලක් නෑ ඉතින් බේසික් කරපු කට්ටියට තමයි මේක හොඳ. හරි. හරි. සර් හදිස්සියවත් මේ ක්ලාස් වලට එන්න බැරි වුණොත් රෙකෝඩින්ග්ස් බලලා රෙකෝඩින් දෙනවා. හැබැයි පුතා අකුණු ගගා වහිනවා නම් විතරක් උඹට ක්ලාස් එන්න නැතුව ඉන්න පුළුවන් නැත්නම් ක්ලාස් එන්න. දවස් 12යිනේ. දවස් 10 12 රට ඉන්නේ මේ උඹට මම මේක රටේ ඉන්නෝ කී දෙනෙක් පෙන්නන්නද? මේක රටේ ඉන්නෝ කී දෙනෙක් පෙන්නන්නද මේ ක්ලාස් එකේ? නෑ සර් හරි මේ මම වැඩ කරන ගමන් ඉන්නේ ඒකයි කතා මම කරන්න දැන් උඹට බැරි පෙන්නන්නද? දැන් මම පෙන්නන්නද ඩ්‍රයිව් කරන ගමන් ක්ලාස් එකේ ඉන්න කොල්ලෙක්. දුලානයා ඉන්නවද බං? දුලාන මම වීඩියෝ කෝල් කරේ නෑ සර් මේ වැඩ කරන ගමන් ඉන්නේ හින්දා. හලෝ සර් අපි ඩ්‍රයිව් කරනවා තමයි ඉන්නේ නම් අන්න ඒක ඔය පේනවනේ. එහෙම නෙමෙයි කැපකිරීමක් කරමු අපි ක්ලාස් දවස් දෙකට. හරිද? සුද්දා. හරි සර් මම try එකක් දෙන්නම් මොකද මම ඉන්න තැන මට ෆෝන් එක යූස් කරන්න අමාරුයි ඒකයි හා ඉතින් හෙඩ්සෙට් එක හරි ගහන් අහන් ඉමු බං. ඈ හරි සර් මම මොකක් හරි කරන්න ඔව් ඔය දවස් දෙකයිනේ සුද්දා. මොකද මට ඕනේ අතට කාලා ගොඩ දාන්න. හරි හරි සර් සර් සෙකන්ඩ් බැච් එක මේ මාස 15 පටන් ගන්නවද? 15. ඕන් ආපහු ගෝල්ඩ් එක ඔන්න දෙවෙනි අදීරෙත් යනවා ඈ. පළවෙනි එකේ දැන් අපිට කොහොමද 15 පටන් ගන්න එකට ජොයින් වෙන්න බෑනේ ක්ලාස් එක ෆුල් නේ එතකොට ඊළඟ එක පටන් ගන්න කොයි කාලෙද සර් ඊළඟ එක තමයි 15 පටන් ගන්න. හරි සර් මේ නම්බර් එකට ජොයින් වෙන්න ඉන්න කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්නකෝ WhatsApp. මට දැන් ආවා මම හිතන්නේ ස්ක්‍රීන්ෂොට් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21යි 21ක් ඇවිල්ලා තියෙනවා. හරි. එන්න සර් ළමයි. විනාඩි 5ක් 10ක් දෙන්න මම මැසේජ් එකක් දාන්නම් ඒකට WhatsApp මැසේජ් එක. හරි. එහෙනම් ළමයි අපි ඊගව ක්ලාස් එක සිකුරාදා ඉඳන් පටන් ගන්නවා. ඉතින් සිකුරාදා ඉඳන් වැඩ තමයි සුද්දා. මෑදලි හෙඩ්සෙට් එකේම අරන් වරෙල්ල. ඔය ගාල්ල අම්මලා ඉන්නවා නම් වයිෆ්ලා ඉන්නවා නම් වැඩ කරන තැන් වල ඉන්නවා හෙඩ්සෙට් එකේම අරන් වරලා හොඳ නැහැ නේ ඉතින් මං. හරි ආදිනෙන් කතා කරන එකයි ඈ. හරි. ඔන් දැම්ම කිව්වා ඈ. ඔයාලට පස්සේ කියන්න එපා. හීනුත් පෙයිද නැහනේ. ඈ? හීනුත් පෙයිද දන්න සර් බයිනේ. නෑ එච්චරට බයින්නේ මේ කොහොම හරි ගෙවල් වීඩියෝ කෝල් කරනවා. අහන්න
ඇටාස් එක හදාගන්න වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. අටාස් එක තාම පටන් ගත්තේ නැහැනේ දෙයියනේ. පටන් ගත්තාම ඔක්කොම කියලා දෙනවා. හරි. ඔව් ඔව්. සර් මොනාරි ඇප් එකේ ප්‍රශ්නයක් තියෙනවද DS එකේ සර් මට ඒක ලොගින් වෙන්න පෙන්වන්නේ නැහැ පේජ් එක. බොරු කියන්නේ. පොඩ්ඩක් හිටන් බලන්න. DSA Academy. මම දැන් ටිකර් ඉස්සෙල්ලා ලොග් වුණා. මේක මෙහෙම මේ පෙන්වන්නේ. ඔව්. මගේ අර පරණ එකෙන් යන්න දෙන්නේ නැහැ නේ ඉතින්. පරණ එකකින් යන්න කියන්නේ මේ දැන් බලන්න මම මේ කාගෙත් දන්න ලොගින් එකක් තිබ්බා ලොග් වුණා කෝසස් මේ පෙන්වන්නේ බං කොහමද සර් එක ගහන්න මේක පාතින කොහමද කෝස් වල ඔෆර්ස් යටතේ පෙන්වනවා මේ ඔයාලට ඩිස්කවුන්ට් දීලා තියෙනවා VIP හරි බේසික් හරි ඇඩ්වාන්ස් හරි මොනවා හරි දීලා තියෙන එකක් ඔයාලට මෙතන පෙන්වනවා ඕඩර් ෆ්ලෝ ඇඩ්වාන්ස් කෝස් එක කරේ නැත්නම් මේකට ජොයින් වෙන්න පුළුවන් නේ බේසික් කෝස් එක විතරක් කරලා පුළුවන් හරි එහෙනම් හැමෝටම good night JCP ට බුස්සර්ණයි